ගුවන් ළමයි ඔයාලා 2025 මේ පාර A levels ලියන ළමයි තමයි මෙතන ඉන්න හැමෝම. එතකොට අපි දන්නවා A level කියලා කියන්නේ හරිම තරංකාරී විභාගයක්. ඒකට හේතුව ඔයාලගේ නේද මෙඩිසින් ගන්න ගණන්, ඉංජිනේරින් ගන්න ගණන්, ඒ වගේම කැම්පස් ගන්න ගණන් හරි සීමා සහිතයි. ඒතර අපි දැනගන්න ඕනේ මේක අස්සට පැන ගන්න. ඒ නිසා තමයි මෙතන ඉච්චර තරංගයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟ වැදගත් කාරණේ තමයි අපිට තව තියෙන්නේ සති 20යි. සති 20යි තියෙන්නේ. ඉතින් හිතන්න ඔයා දැන් ඉන්නේ බිඳුවේ වුණත් ඔයාට සති 20ක් තියෙනවා. දැන් ඔයා එක සතියට ලකුණු දෙක ගානේ දාගෙන ගියත් රයිට් මං කියන්නේ හැම විෂයකටම වගේ රයිට් ඒත් ඔයාට ලකුණු 40ක් එනවා. ඒත් S එකක් එනවා. තේරුණාද? එහෙම මං හිතන්නේ නැහැ දැන් එච්චරට මඩු ඇති කියලා නේද? යම්කිසි ලකුණු සංඛ්‍යාවක් ඇත්තේ. මම කියන්නේ එක පොඩ්ඩක් වැඩ කරලා සතියට ලකුණු දෙකක් ගන්නවා කියන එක විෂයකට හරියට සතිය දවස් 7න් දවස් 7 බෙදා ගන්නව විෂයන් 3ට බෙදලා ඉවර වෙලා එක විෂයකට දවස් දෙක ගානේ වැඩ කරලා ඉවරලා එක දවසට එක ලකුණක් ගත්තත් පේනව නේද? ලකුණු 40කින් වැඩි වෙනවා. Taman දැන් ඉන්න තැන ඉඳන්. ඉතින් ඒ නිසාර කොයි වෙලාවකත් Taman පරක්කුයි කියලා හිතන්න එපා. රයිට්? Taman පරක්කුයි කියලා හිතන්න එපා. මේක තමයි හරිම වෙලාව. තව පරක්කුණොත් බෑ. රයිට්? තව පරක්කුණොත් බෑ. දැනටමත් පරක්කුයි තමයි ඉතින්. රයිට්? නමුත් අපිට මොනවා හරි කරලා ගොඩ දා ගන්න මේ කල් හොඳටම ඇති. රයිට්? ඉතින් මම කිමිස්ට්‍රි ගැන කතා කරන්න. අපේ පාඩම් ටිකත් එක්ක. රයිට්? අපි දන්නවා පළවෙනි පාඩම මොකක්ද? පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහය. අපි දන්නවා මේකෙන් එන්නේ MCQ දෙකක් තුනක් වගේ. ඔයගොල්ලෝ පරමාණුක ව්‍යුහයෙන් අනිවාර්යයෙන්ම අර එක එකව හොයාගත්තු මිනිස්සු ඉන්නේ. ඉලෙක්ට්‍රෝනය හොයාගත්තේ කවුද? ප්‍රෝටෝනය හොයාගත්තේ කවුද? ආරෝපණය හොයාගත්තේ කවුද? ස්කන්ධ වේදමානය හඳුන්වලා දුන්නේ කවුද? රයිට්? ඒ වගේ ඔය හොයාගත්තු සෙට් එක පාඩම් කරොත් එහෙම එතන එක MCQ එකක් ගොඩ. ඒ වගේම තමයි ක්වොන්ටම් අංක කුලක. අපිට කියනවා මේ මොනවා හරි මූලද්‍රව්‍යයක් දීලා ඉවර වෙලා එයාගේ සංයුක්තා කවචයේ ක්වොන්ටම් අංක කුලකයේ තෝරන්න නේද? නිවැරදි වැත්තේ. හරි මොනවා හරි කිය රයිට්? අපේ N L M L M S ගා නේද? N කියලා කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. L කියලා කියන්නේ උද්දිකාංශ. රයිට්? M L M S රයිට්? කොහොම හරි මේවා කියන්නේ මොනවාද? ඉලෙක්ට්‍රෝනයේ තියෙන ඇඩ්‍රස් එක තමයි කියන්නේ. දැන් ඔයගොල්ලන්ගෙන් කවුරු හරි හිතුවම ඔයා ඉන්නේ කොහෙද කියලා ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක කියන්නේ. ඒ වගේ තමයි. රයිට්? ක්වොන්ටම් අංක කුලක. ඊළඟට තමයි දැනගෙන ඉන්න ඕනේ අපි හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය. රයිට්? ඉතින් ගොඩාක් කට්ටිය අවුල් කරගන්න තැනක් තමයි ඊළඟට මේක හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලිය කියලා කියන්නේ. රයිට්? ඒනට අමාරු නැහැ. රයිට්? නමුත් අර ගොඩක් කට්ටියක MCQ එකම වරදිලා තිබ්බ ගොඩක්. ඒකට හේතුව තමයි දැන් හයිඩ්‍රජන් ගැනයි අපි කතා කරන්නේ. හයිඩ්‍රජන් තියෙන එක ඉලෙක්ට්‍රෝනය නේද? ඒතර එක ඉලෙක්ට්‍රෝනයක් තියෙද්දි අපි ආව කතා කරන්නේ ලේසියට. ඇයි අපි විමෝචන වර්ණාවලියක් ගැන කතා කරන්නේ? ඇයි අපි අවශෝෂණ වර්ණාවලියක් ගැන කතා නොකරන්නේ? ලයිමන් බාම පාශ රේඛා ශ්‍රේණි තියෙනවා. ශක්තිය වැඩි වෙන වෙලෙ කොහොමද තරංගායාමය වැඩි වෙන වෙලෙ? මේවා අමාරු නෑ රයිට්? පොඩි රටාවක් තියෙනවා. ඒ රටාවල් ගත්තාම ගොඩ. ඊට පස්සේ ආවර්තිතාවගේ රටා ටික. ආවර්තිත රටා ටික. අරය කොහොමද විචලනය වෙන්නේ? අයනීකරණ ශක්තිය කොහොමද? විදුලි ඍණතාව කොහොමද? ඉලෙක්ට්‍රෝනකරණය, ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. දැන් පොඩ්ඩක් සිලබස් එකේ අර්ථ දැක්වීමත් පොඩ්ඩක් එතන වෙනස් වෙලා තියෙනවා. රයිට්? ඉතින් අපි මේ දේවල් එක්ක තමයි යන්නේ මේ ගමන. ඊට අමතරව පොඩක් ගණන් හදන්න තියෙනවා නේද? C සමානයි නිව් ලැම්ඩා, E සමානයි H, C බෙදීම ලැම්ඩා වගේ දාලා නේද? සහ අලුතෙන්ම ආපු නේද ඩිබොක්ලිගේ නේද තරංගායාමයේ පිළිබඳ තියෙන එක නේද ලැම්ඩා සමානයි H බෙදීම MV. රයිට්? ඉතින් මෙතන ගණන් ටිකක් තියෙනවා. ඕක තමයි පරමාණු ව්‍යුහය කියලා කියන්නේ. රයිට්? අපි දන්නවා අනිවාර්යයෙන්ම MCQ දෙකක් හෝ තුනක් එනවා. ඒ වගේම තමයි MCQ දෙකක් හෝ තුනක් එනවා. රයිට්? ඒ වගේම තමයි අපි දන්නවා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක හැදෙන්නේ කොහෙන්ද? පරමාණු ව්‍යුහයයි ව්‍යුහය හා බන්ධන එකතු වෙලා නේද? රයිට්? ඉතින් ඒ නිසා කොහෙන් ගියත් නිකන් පරමාණු ව්‍යුහය කියලා කියන්නේ ලකුණු 5ක වගේ කොටසක් කියලා අපිට කියන්න පුළුවන්. රයිට්? බලන්න ඊළඟට දෙවෙනි පාඩම. ව්‍යුහය හා බන්ධන. මම හිතනවා තව ළමයි කවුරුත් ඇවිත් නැතුව ඇති කියලා. නැත්තම් මට ගන්න අමතකුණු කට්ටිය එහෙම නැතුව ඇති නේද? බලන්න ව්‍යුහය හා බන්ධන. මේක අපි දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම ළමයි ලුවිස් ව්‍යුහය හැඳ ගන්න දැනගන්න ඕනේ. මතක තියන්නේ ඕලෙවල් කාලේ නම් අපි තිත් කතිරෙන්ද නේද? දැන් අර ඉච්චර ප්‍රාථමික නැති හින්දා තිත් සහ ඉරි
අඳිනවා නේද? තිත්තිරි ව්‍යුහ අපි අඳින. ඊට පස්සේ අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඕනේ. වල සංප්‍රයුක්තා මුහුමක් ගොඩනගන්න ඕනේ. බන්ධන පෙළ කොහොමද? බන්ධන කෝණ කොහොමද? ඊට පස්සේ අර හැඩ වගුවනේ මතක ඇති VSEPR හැඩය, ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය, මුහුම්කරණය මේ පරමාණු වල බන්ධන හැදිලා තින්නේ කොහොමද? 1s පරමාණු කාක්ෂික, sp3 මුහුම් කාක්ෂික, right? ඔය දේවල් ටික තියෙනවා. ඊට පස්සේ ප්‍රාථමික බන්ධන සහ ද්විතීයික බන්ධන. ප්‍රාථමික බන්ධන ළමයි ඔයගොල්ලෝ මොනවද දන්නේ? right? ප්‍රාථමික බන්ධන තුනක් තියෙනවා නේද? මොනවද? සහසංජ, ආයනික සහ ලෝහක නේද? right? සහසංජ බන්ධන තියෙනවා, ආයනික බන්ධන තියෙනවා, ලෝහක බන්ධන තියෙනවා. right? ඊට පස්සේ ඒක නම් අවුලක් නැහැ. ඊළඟට ඔයාලා වැරද්ද ගන්න බන්ධන තමයි හැමදාම මොනවද? ද්විතීයික බන්ධන. දන්න බලය මොකද්ද? ලන්ඩන් අපකිට බල නේද? ඒ හැර තව ඒවා තිබේ නේද? හයිජන් බන්ධනත් ලාවට වගේ මතකයිනේ. right? ඉතින් ආයන ස්ථිර දීර්ඝ පර සෙට් එකක් තියෙනවා. හරිද? අපි ටික කතා කරමු පිළිවෙලකට. ඔයගොල්ලෝ ව්‍යුහය හා බන්ධන පාඩමට දාලා මේ ටික තමයි දැනගන්න තියෙන්නේ. එතන මෙතනත් එහෙමයි. අපි දන්නවා MCQ දෙකක් හෝ තුනක් එනවා. ඊට අමතරව පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එක හැදෙන්නේ මේකේ. ඉතින් කොහෙන් ගියත් මේකෙත් ලකුණු 5ක් විතර තියෙනවා. right? ඊළඟට රසායනික ගණන. ඇතන රසායනික ගණනය කියන්නේ ඉතින් නේද ගණනය තියෙන පාඩම් වල හදවත වගේ තමයි. මට මේකට ලකුණු මෙච්චරයි කියලා කියන්න අමාරුයි. මොකද ඒකට හේතුව ඔයාලා n සමානයි m බෙදීමෙන් දන්නේ නැත්තම් c සමානයි n බෙදීම v දන්නේ නැත්තම් ගණන් හදන්න තියෙන ඒවා ඉතින් හදන්න බෑ නේද? ඒ නිසා රසායනික ගණනය කියලා ගැන හරිම වැදගත් පාඩමක්. ඔයාලා මේකේ පුංචි ගානේ ඉඳන් රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන තැන්වල ඉඳන් අර එනව නේද එසේ පෙපේකේ අනුමාපන ලොකු ගාන අන්නේ දක්වා වෙනකම්ම අවබෝධයක් තියෙන්න ඕනේ. right? මේක තමයි යන පාර. right? ඒ අපේ මුල් පාඩම් තුන. right? මුල් පාඩම් තුන අපි කියනවා ජෙනරල් කෙමිස්ට්‍රි කියලා. right? ඊට පස්සේ අපි එන්නේ ෆිසිකල් කෙමිස්ට්‍රි වලට. right? අපි දන්නවා හතරවෙනි පාඩම මොකක්ද? පදාර්ථයේ වායුමය අවස්ථාව. පදාර්ථයේ වායුමය අවස්ථාව. මුලින්ම තියෙන්නේ මොකක්ද? පරිපූර්ණ වායුවේ තාත්වික වායුවේ නේද අපි අඳුර ගන්නවා. පරිපූර්ණ වායුව ගැන තමයි අපි කතා කරන්නේ නේද? මේ ලෝකේ පරිපූර්ණ මිනිස්සු ඉන්නවද? නැහැ නේ. පරිපූර්ණ අය කවුරුත් නැහැ නේද? අපි හැමෝගෙම මොනවා හරි අඩුපාඩු තියෙනවා. එතකොට ඒ වගේ තමයි දැන් වායු වලත් පරිපූර්ණ වායුව කියලා කියන්නේ අපි නිකන් මනක්කල්පිතව ගන්න එකක් විතරයි යා. right? මොකද අපි කියනවා ආකර්ෂණ බල නැහැ කියලා කියනවා, අණුක පරිමාවක් නැහැ කියලා කියනවා. ඒ නිසා තාත්වික වායු මොනවාද? පරිපූර්ණ වායු මොනවාද? ඒ කියන්නේ මොනවාද? ඊට පස්සේ PV සමානයි nRT වල ඉඳලා right? අපි බොයිල් නියම, චාල්ස් නියම, අවගාඩ්‍රෝ නියම, ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියම මේ නියම පාඩම් කරගෙන මේවට අදාළ ගණන් හදාගෙන චාලකණුකවාදයට ගිහිල්ලා ඒක උපකල්පන බලලා PV සමානයි 3 MN C වර්ග බා කියන සමීකරණ දක්වා ගිහිල්ලා මධ්‍යන චාලක ශක්තියට ප්‍රකාශන අරගෙන බෝල්ට්ස්මාන් වේග ව්‍යාපෘති වක්‍රය ඇඳලා නේද? තනිකර ප්‍රස්ථාරයි ගණනුයි පද පාඩම් කිරිල්ලකුයි තමයි මේ වායු පාඩමේ තියෙන්නේ. ඉතින් මේකෙත් එහෙමයි MCQ වෙනවා අපිට කොහොමද දෙකක් විතර. right? ඊළඟට ඉතින් තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නට කොටසක් කමනලා දාන්න පුළුවන්. right? ඉස්සර නම් ෆුල් ප්‍රශ්නයක් ආව තුන්වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේක. දැන් නම් ඉතින් අර ඉච්චරම සිංගිටි විදියට දෙන්නේ නැහැ. right? ඊට අමතරව එසේ ප්‍රශ්නවල පහේ මුල් රෝම ඉලක්කම් කොටස් වලට එන්න පුළුවන් නේ. ඒ ගොඩක් වෙලට පස්සේ එසේ ප්‍රශ්න එන්නේ KPKC යනම නම් ඔය වගේ මොන හරි එක්කනේ. ඉතින් KPKC එක්ක එන්න පුළුවන්, P note එක්ක එන්න පුළුවන් නේද? වායු නැතුව අපිට ඒ ගණන් හදන්න බෑ. right? ඒ නිසා වායු කියන පාඩමත් පොඩි පාඩමක් වුණාට හරිම වැදගත්. right? ඊළඟට බලන්න ශක්ති විද්‍යාව. ශක්ති විද්‍යාව නේද අපි එන්තැල්පිය දැනගන්න ඕනේ. එන්ට්‍රොපිය දැනගන්න ඕනේ. ඊළඟට මොනවද? ගිබ් ශක්තිය දැනගන්න ඕනේ. right? එන්තැල්පි, එන්ට්‍රොපි, ගිබ් ශක්තිය ගැන අපි දැනගන්න ඕනේ. එන්තැල්පිය යටතේ මොනවද? පද සෙට් එකක් තියෙනවා නේද? පාඩම් කරන්න සම්මත දහන එන්තැල්පිය, සම්මත උත්පාදන එන්තැල්පිය, අම්ල භෂ්ම උදාසීනීකරණ එන්තැල්පිය නේද? සම්මත බන්ධන විඝටන එන්තැල්පිය. මේ සෙට් එකක් තියෙනවා. right? ඊට අමතරව මොනවද? බෝන් හෙබ චක්‍රය ඇඳලා නේද? අර ගණනය කිරීම වලට නේද? දැලිස් කියයි නේද? ශක්ති සටහන් කියයි නේද? පොඩ ගණන් ටිකක් හදන්න තියෙනවා. එන්ට්‍රොපිය කියලා කියන්නේ මොකක්ද? ඔයාගේ කාමරේ පොත් මේසේ හරි අපිලිවෙලයි නේ. එහෙනම් පද්ධතියක තියෙන අපිලිවෙලක් ගැන තමයි මේ එන්ට්‍රොපිය යටතේ අපි කතා කරන්නේ. දෙපිට ළමගේ කොණ්ඩ ගත්තොත් එහෙම නේද? කපුටු කූඩුව වගේ හරිම අපිලිවෙලයි නේද? ගෑළමගෙත් එහෙම තමයි ඉතින්. අපිලිවෙලක් ගැන තමයි එන්ට්‍රොපිය යටතේ කතා කරන්නේ. ඊට පස්සේ මේ ගිබ් ශක්තිය කියන එක වැදගත් වෙනවා අපිට. මේ වෙලාවේ මේ උෂ්ණත්ව තත්ත්වයට යටතේදී මේ වැඩේ වෙනවද නැද්ද? right?
දැන් හිතන්න ඔයාලා කාට හරි හිතෙනවා ප්‍රණීත් හිතනවා බීම ෆැක්ටරි එකක් දාන්න. රයිට් එයා උෂ්ණත්වයේ සපයලා මොනවා හරි අඹ හරි මොනවා හරි දේල වෙලා බල ඉන්නවා. රයිට් බීම හම්බෙනකම් බල ඉන්නවා යාළුවන්ටත් කියනවා එන්න මෙන්න මම මෙහෙම බීම් ෆැක්ටරි එකක් දැම්මා. රයිට් ෆැක්ටරි අපි නිකන් ජූස් බා එකක් කියලා නේද? බල ඉන්නවා එනකම්. රයිට් නමුත් ඒ දීලා තියෙන තත්ත්වයට යටතේදී මොකද වෙන්නේ? බීම හැදෙන්නේ නැහැ. මේ ගිබ් ශක්තිය ගැන අපි කතා කරන්නේ. රයිට් ඒකෙන් තමයි අපි ගන්නේ මේ වැඩේ වෙනවද නැත්ද? ස්වයන් සිද්ධ වේද නොවේද? රයිට් තර්ක කරන්න තමයි මේ පදේ ගැන අපි ඉගෙන ගන්නෙ. රයිට් ඉතින් ඒ නිසා නැවතත් ශක්ති විද්‍යාව කියලා කියන්නේ. ඉතින් MCQ දෙකක් විතර වගේ යනවා. අර කිව්වත් වගේ තුන්වෙනි ස්ට්‍රක්චර් ඩිස් එකට එන්න පුළුවන්. මට හොඳට මතකයි 2018 2019 කොමර ළඟ අවුරුදු දෙකක සම්පූර්ණ ස්ට්‍රක්චර් ඩිස් ඒ ප්‍රශ්නෙම ආවා. ඒ වගේම තමයි ස්ට්‍රක්චර්ඩ් આવුත් නම් එසේ එන්න හැ දැන් නම් ගොඩාක් ඔය එසේකට තමයි දාන්නේ 6 වෙනි එසේ ප්‍රශ්නෙට වගේ රෝමි ලකම් කීපයකට ශක්ති විද්‍යාවෙන් අහන්න පුළුවන්. රයිට් ඉතින් කොහෙන් ගියත් ලකුණු 5ක් විතර නම් ශක්ති විද්‍යාවටත් හම්බ වෙනවා. රයිට් මම හිතනවා මේ මුල් පාඩම් 5 ගැන දැන් අවබෝධයක් තියෙන්න ඇති කියලා ඔයගලන්ට. ඊළඟට බලන්න 6 වෙනි පාඩම කියලා කියන්නේ SPD. රයිට් SPD කියලා කියන්නේ නැවතත් ලොකු පාඩමක් තියරි පාඩම් කරන්න තියෙන පාඩමක්. ඉතින් මේ SPD කියලා කියන්නේ ළමයි අපි ආවර්තිතාව වගුව තමයි ඉගෙන ගන්න නේද? පොඩි කාලේ මතක ඇති ඕලල් කාලේ නේද අර මොනවාද? හායි හී ලිටිල් බේබි බොනකොට කනකොට නානකොට වගේ ෆොටෝස් නියමයි. නෝමේ මගේ අල්ල සිඹින පනසනසන කෙල්ලාර කොල්ලාට කැමතියි කියලා යන්තම් මූලද්‍රව්‍ය 20ක් විතරක් පාඩම් කරලා හිටියා නේද? දැන් එහෙම බෑ. දැන් ඉතින් ඕ ලෙවල් නෙමෙයි නේද? ඒ ලෙවල් කරන්න ලොකු ළමයි. ඉතින් එතකොට ආවර්තිතාව වගුව ගැනම පොඩි අයිඩියා එකක් ඔයාලගේ ඔළුවේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. රයිට් එතකොට S බ්ලොක් එක කියලා කියන්නේ අපි දන්නවා අවසන් වරට පිරෙන ඉලෙක්ට්‍රෝනය ඇතුළු වෙන්නේ S උපශක්ති මට්ටමට නම් අපි කියනවා එයා S ගොනුවේ මූලද්‍රව්‍යයක්. අවසන් වරට පිරෙන ඉලෙක්ට්‍රෝනය ඇතුළු වෙන්නේ P උපශක්ති මට්ටමට නම් අපි කියනවා එයා P ගොනුවේ මූලද්‍රව්‍යයක්. ඒ වගේම අවසන් වරට පිරෙන ඉලෙක්ට්‍රෝනය ඇතුළු වන්නේ D උපශක්ති මට්ටමට නම් අපි කියනවා එයා D ගුණයේ මූලද්‍රව්‍යයක් කියලා නේද? F කියලා තියෙනවා. නමුත් අපි F ගැන කතා කරන්නේ SPD ගැන තමයි කතා කරන්නේ. රයිට් ඉතින් මේක කොහෙන් ගත්තත් හරි රටාවක් තියෙනවා බය වෙන්න දෙයක් නෑ. S බ්ලොක් එක කතා කරන්න පුළුවන් අපිට. P බ්ලොක් එක වෙනම කතා කරනවා. D බ්ලොක් එක වෙනම කතා කරනවා. ඉතින් මේක අමාරු නැහැ. පොඩ්ඩක් අත එහෙම හිතන්න එපා. අර ප්‍රශ්න අහන විදිහට අපි සෙට් වෙන්න ඕනේ. මොකද මේ ගෙවෙන්නේ අපේ අන්තිම සති 20. රයිට් ඉතින් SPD ගත්තොත් එimhe කොහොමත් අපිට MCQ 6ක් 6ක් 7ක් නම් තියෙනවම තමයි. 6ක් 7ක් විතර තියෙනවා MCQ ගත්තොත් එහෙම. ඒ වගේම අපි දන්නවා දෙවෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ එක දෙසේ පෙපේ ගත්තොත් එහෙම අපි දන්නවා රයිට් 7B ලිගන ප්‍රශ්නයක් එනවා D බ්ලොක් එකෙන්. ඒ වගේම අපි දන්නවා 9 SPD එසේ එකක් එන්නේ රසායනික ගණනයත් එක්ක නේද? ගණනේ අර ගාණක් එක්ක එන්නේ නේ මුල් ටික එන්නේ රසායනික ගණනයත් එක්ක එන්නේ SPD ප්‍රශ්නයක්. රයිට් එතකොට අපි දන්නවා ඉතින් නේද සෑහෙන ලකුණු ගොඩක් SPD වලට වෙන්නව නේද? ලකුණු කොහොමත් ටිකක් නේද මෙතනින් ලකුණු 4.5න් කොහොමත් අපිට ගානට ගියාම 4.5ක් විතර මේකට හම්බෙනවා. මේකටත් 3.5ක් විතර හම්බෙනවා. මෙතනත් ලකුණු 5ක් විතර. ඉතින් කොහෙන් ගත්තත් මෙතන 5යි 8යි 13යි 13 19ක් 20ක් විතර වගේ. එන්නතත් 18ක් 19ක් නම් මේකට තියෙනවම තමයි. රයිට් ඊට පස්සේ 7 8 9 10 7 8 9 10 7 8 9 10 කියලා කියන්නේ මොනවද? ඔයාලා අස් කරන ඕගනික් නේද? ඕගනික් තියෙන්නේ මොනවද ළමයි? නිපදවීම් පාඩම් කරනවා, ප්‍රතික්‍රියා පාඩම් කරනවා, යාන්ත්‍රණ පාඩම් කරනවා. තව අතරමැද තියෙන පදගත් කරන පාඩම් කරන වැඩේ ඉවරයි. රයිට් ඕගනික් කියලා කියන්නේ හරිම ලේසි පාඩම් 4ක එකතුවක් වුණාට අපි සංයෝගෙන් සංයෝගයට ඇල්කේන වේව ඇල්කින වේව ඇල්කයින වේව එකින් එක අරගෙන නිපදවීම් ටිකයි ප්‍රතික්‍රියා ටිකයි යාන්ත්‍රණ ටිකයි පාඩම් කළා. පරිවර්තන කරන්න සෙට් වෙනව නේද? MCQ ඇහුවොත් එහෙම ගහ ගන්න පුළුවන් අවුලක් නැහැ. රයිට් මේකෙත් එහෙමයි MCQ කොහොමද 8ක් විතර තියෙනවා 8ක් විතර. ඒ වගේම අපි දන්නවා 4 වෙනි ස්ට්‍රක්චර්ඩ් එසේ ප්‍රශ්නේ. ඒ වගේම 8 වෙනි එසේ ප්‍රශ්නේ. රයිට් ඉතින් මේක කියලා කියන්නේ දෙන්නේ ලකුණු 8 5 13යි 13යි 7.5යි කියලා කියන්නේ කීයද 20.5ක් නේද? රයිට් ඉතින් ලකුණු සෙට් එකක් නේද? ඕගනික් කියලා කියන්නේ හරිම වැදගත්. ඊළඟට 11 කියලා කියන්නේ චාලක රසායනය. ඇත්තටම හොඳ පාඩමක් කියලා දෙන්න මෙන්න මේක තමයි. රයිට්. මොකද හොඳට ගැඹුරට අහන්න පුළුවන්. මේකේ කියන්නේ චාලක රසායනය කියලා කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයක් ගැන. රයිට්. දැන් හිතන්න අපි හිතමු දේශාන්ට හිතනවා. අපි හිතමු දේශාන්ට සිදෙන කියලා ජූස් බා එකක් තාන්න. රයිට්. දැන් අපි දැන් හැමෝටම ඉන්න කියලා ඉවර වෙලා. එයා දැන් අපි දැන් ඇවිල්ලි වෙලා වීදුරුවක් තියාගෙන බල ඉන්නවා ඉතින් නේද අපිට බීම හම්බෙනකම්. රයිට්. නමුත්
අපි වීදුරු අල්ලගෙන ඉන්නවා යන්තම් මේ චුට්ට තමයි බීම හම්බෙන්නේ නේද? ඒ වගේම දැන් තව කවුරු හරි දානවා ජූස් බා එකක් ඒකෙ මෙන්න බලයි රයිට් විනාඩි 5ක් ඇතුළත වීදුරු 20ක් විතර පුරවන්න බීම තියෙනවා රයිට් ශීඝ්‍රතාවය වැඩි රයිට් අය වගේ චාලක රසායනය කියලා කියන අපි ශීඝ්‍රතාවය ගැන තමයි මේකේ කතා කරන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගැන රයිට් ඉතින් අපි පෙළව ගැන කියනවා නේද පෙළ බිඳුවයි කියනවා 1යි කියනවා 2යි කියනවා ප්‍රස්ථාර අඳිනවා මූලික ප්‍රතික්‍රියා කියනවා බහුපියවර ප්‍රතික්‍රියා කියනවා වේග නිර්ණ පියවර කියයි පොඩි පොඩි කතන්දර ටිකක් තියෙන්නේ ආර්ධ ජීව කාලය කියන ආජීව කාලය කියලා කියන මොකක්ද අර තියෙන ගානේ ආර්ධයක් බවට පත් වීමට ගත වෙන කාලය රයිට් ඉතින් ඕක ගැන තමයි කතා කරන්නේ අමාරු නැහැ රයිට් නමුත් ගොඩාක් ඉතින් කට්ටිය අමාරුයි කියලා කියන පාඩමක් තමයි ඉතින් නැවතත් සාලක රසායනය කියලා කියන්නේ ඉතින් MCQ දෙකක් විතර වගේ එනවා ඕනනම් තුන්වෙනි ස්ට්‍රක්චර් ඩිස් එකට දාන්න පුළුවන් රයිට් නමුත් ගොඩ කාලෙකින් දාලා නැහැ එසේ වල આવොත් එහෙම ගොඩක් වෙලාට 6 වෙනි එසේකේ රෝම ඉලක්කම් කීපයකට සෙට් කරලා දෙනවා ඊළඟට 12 කියලා කියන නැවතත් ලොකු කොටසක් සමතුලිතතාව මේකේ කොටස් අතරම 5කින් විතර හැදිලා තියෙන්නේ මේක right KPKC තියෙනවා KD තියෙනවා right KSP තියෙනවා P note තියෙනවා PH තියෙනවා right මෙතන KPKC සහ P note කියන එකට තමයි මම කර වායු දැනුම වැදගත් කියලා වායු නැතුව කරන්න බෑ අනිත් එක නම් ලොකෝමලක් නැහැ KD කියලා ගැන නම් හරියම පුංචි දේවල් ටිකක් තියෙන KSPත් එහෙමයි PH කියලා කියන්නේ නැවත චුට්ටක් පොඩ්ඩක් බර තියෙනවා right රසායනික ගණනේ අපි පොඩ්ඩක් අනුමාපන පොඩ්ඩක් ගැන කතා කරනවා එතනින් එහාට ගිහිල්ලා PH හොයන PH ප්‍රස්ථාර අඳින දක්වාම අපි PH වල යනවා ඉතින් මේක ගැන කියද්දී නැවතත් ලකුණු ගැන මතක් කරවති අපි දන්නවා MCQ මේ කෑලි පහෙන් MCQ 8ක්වත් තියෙනවා ඉතින් right MCQ 8ක් විතර තියෙනවා ඊට පස්සේ තුන්වෙනි ස්ට්‍රක්චර් ඩිස් එක දෙන්න පුළුවන් right ඒ නැතත් 5 6 SS ටික ඉතින් සෙට් වෙන්නේ මේවෙන් තමයි right ඉතින් ඒ නිසා ලොකු බරක් තියෙනවා නැවතත් සමතුලිතතාවට ඊළඟ 13 වෙනි පාඩම අනේ හරියම ලස්සන හරියම ලේසි පාඩමක් විද්‍යුත් රසායනය කෝෂ ගැන තමයි ඉතින් කතා කරන්නේ ඇනෝඩේ ලියා ගන්න පුළුවන් නම් කැතෝ ඇනෝඩේ හොයාගෙන කැතෝඩේ හොයාගෙන ඇනෝඩ කැතෝඩ ප්‍රතික්‍රියා ටික ලියාගෙන කෝෂ ප්‍රතික්‍රියාව ලියාගෙන අන්තිමට ඔය පොඩ්ඩි ගානක් තියෙනවා හරිද ඕක හදා ගන්න පුළුවන් නම් good right විදුත් රසායනයෙන් MCQ දෙකක් විතර එන්නේ එකක් වෙලාවලුත් තියෙනවා right අපි දන්නවා එසේ තමයි යන්නේ 7A right ළමයි මම ඔයගොල්ලන්ට හැමතිස්සෙම කියන 7 කියලා කියන අපි සාමාන්‍යයෙන් normally කරන එසේ එකක් මොකද 7A එන්නේ විදුත් රසායනය ඊට පස්සේ 7B එන්නේ අර මං කිය SPD වල අර ලිගන ප්‍රශ්නයක් තියෙනවා කියලා D block එකේ අන්න ඒක. ඉතින් ඒ නිසා හරි ලේසි. මොකද මං කෝ අර 5 6 එන්නේ ටිකක් අර හැම එකෙම පොඩක් මිශ්‍රණයක් වගේනේ. එතකොට අපි එතනින් එකක් වගේ තමයි අපිට සෙට් වෙන්නේ ගොඩක් වෙලාට කරන්න. නමුත් 7 කියලා කියන අපිට හරිම easily ලකුණු ස්කෝර් කරගන්න පුළුවන්. right? ඒ නිසා අර 7 කියලා කියන අපේ නිකන් ශක්තියක් වගේ තමයි right? අපිට ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩම් තමයි ඒ. ඊළඟට අන්තිම පාඩම කියලා කියන්නේ මොකක්ද? කර්මාන්ත රසායනය නේද කර්මාන්ත රසායනය සහ පරිසර දූෂණය ඉතින් ලොකුම අමාරු නැහැ ඉතින් ඕගොල්ලන්ට කියලා මම පාඩම් කරවලා ප්‍රශ්න අහන එක තමයි අතර මේක නම් කරන්නේ right කර්මාන්ත 11ක් තියෙනවා අපිට කතා කරන්න තව ඉතින් ස්වභාව නිෂ්පාදන නම් ටිකුත් සෙට් වෙලා 14ක් විතර වගේ සෙට් වෙනවා ඊට පස්සේ පරිසර දූෂණය කියලා කියන්නේ ඉතින් ඔය අම්ල වැස්සයි අපිට හරි සමීපයි ළමයි ඒව හොඳ ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ අම්ල වැස්ස ගැන ඕසෝන් විනාශය වීම ගැන ඊට පස්සේ මිහිදලේ උණුසුම් වීම right ප්‍රකාශ රසායනික දූමිකාව ඔයව ගැන කතා කරන ඒ වගේම කර්මාන්තයට අය තව කොටසක් කතා කරන අපි බහුව අවයවික ගැන right ඉතින් මේ ලොකු දේවල් නැහැ MCQ ඉතින් දෙකක් හෝ තුනක් තියේ right අන්තිම එසේ ප්‍රශ්න හැදිලා තියෙන්නේ මේක right ඉතින් මේක තමයි කෙමිස්ට්‍රි වල ලකුණු බෙදන විදිහ මට ඒක ඕගොල්ලන්ට කියන්න ඕනේ වුණා මොකද අපි වැඩක් කරද්දී අපි ඒක නේද වැඩේට බහින්න කලින් නේද කොහොමද කියලා පොඩ්ඩක් බලලා ඉන්න බෑ නේද ඉතින් ළමයි ඉතින් මේ ටික කවර් කරන්න අපිට ඇත්තටම සති 20ක් ඇදියා right හැබැයි ඔයාලා මම දෙන වැඩ කරන්න ඕනේ ඒක තමයි වැදගත්ම දේ මම කියනවා මට මේ වෙද්දි මේ වැඩේ කරලා දාන්න මොකද ඔයාලා ඔන්ලයින් ජොයින් වෙන්නේ හරිද ඒතර මං හරියම නේද අර ෆිසිකලි ඔයගොල්ලෝ හම්බෙනවා කියන හැන ඔන්ලයින් ඔයාලා ජොයින් නැද්දි මම දැනගන්න ඕනේ ඔයාලා වැඩ කරලාද නැද්ද කියලා නැත්නම් මම මහන්සි වෙන එකත් අපරාධේ ඔයාලා ක්ලාස් එකට ඇවිල්ලා මම කැමති නැහැ නිකන් මුකුත් නොකර ඔය බලන් ඉන්නවට මං එහෙම ඇත්තටම කැමති නැහැ හරිද මොකද අපි වැඩ කරන විදියට තමයි අපේ ප්‍රතිඵල ලැබෙන්නේ මෙච්චර කාලයක් කරේ පන්ති ආව ගියානේ නේද නමුත් පන්ති ආව ගියා විතරක් මදි කියන දේ දැන් තේරෙනවනේ නේ ඒ නිසා පන්ති ආව ගියා නෙමෙයි අපේ අතේ තමයි තියෙන අපි වැඩ කරන එක ඉතින් අපි ක්ලාස් එකේදී
2010 ඉඳන් 2024 වෙනකන් අවුරුදු 15ක පාස් පේපර්ස් ඩිස්කස් කරනවා. ඒ වගේම මොඩල් පේපර්ස් 10ක් මම කතා කරනවා. මොඩල් පේපර්ස් 10ක් ඔයාලා ලව්ව ලියවලා ලකුණු දාලා බලලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරිද? පේපර් ලියන්න නම් බය වෙන්න එපා. මොකද ඔයගොල්ලෝ A level ලියන්නෙත් නේද? A level කියලා කියන්නේ පේපර් එකක් නෙනේ. රයිට්? ඒ නිසා පේපර් ලියන්න බය වෙන්න එපා. පේපර් ලියන්න බය වෙන්න එපා. පේපර් ලියන්න බය වෙන්න නෙමෙයි ඕනේ නේද? දැන් ඔයගොල්ලෝ වැරදි හදාගත්තොත් එimhe ඔයගලන්ට L paper එකට ගිහිල්ලා ෆේස් කරන්න පුළුවන්. රයිට්? ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. ඊළඟ මම මේ පාඩම් 14ම ස්පීඩ්ලි ඔයාලත් එක්ක මතක් කරගෙන පේසුරු ටික ඕගොල්ලන්ට කරන් එන්න කියලා බැරි ටික මම ඩිස්කස් කරන වැඩපිළිවෙලක් එක තමයි යන්නේ. රයිට්. හොඳයි. අපි පටන් ගමු අපේ පාඩම. රයිට්. අපේ ක්ලාස් එක පටන් ගමු නේද? මම ඕගොල්ලන්ට කරන්න කිව්වේ මොකක්ද? 2010 MCQ. ඉතින් හොඳයි මට හැමෝම ළමයින් කරලා දාලා තිබ්බා. ඒක තමයි වෙන්න ඕනේ. මං කිව්වේ එකක්ද දෙකක්ද හරියන්නේ කිසිම අවුලක් නැහැ. රයිට්. ඕක හොයාගත්ත පළවෙනි පේපරේ ලකුණ. රයිට්. ඕක මත රඳා පවතින්නේ තව සති 20ක් තියෙනවා. අපි එක ලකුණ කැටි කරමු. රයිට්. බලන්න. මං හිතන්නේ හැමෝම ළඟ පේපර් එක ඇති. මෙතනින් පේපර් එක දාලා කරන්න ගත්තොත් එහෙම ටැප් වෙලා යනවා. මොකද ඒතර මට නෝට් එක පොඩ්ඩක් ලියන්න අමාරුයි. රයිට්. ඒ නිසා හැමෝම අනිවාර්යයෙන් මතක තියාගන්න MCQ ටික ඒ කියන්නේ පාස් පේපර්ස් වලට වෙනම් පොතක් හරි කොළ ටිකක් හරි තියාගන්න. මං හරි කැමතියි පිළිවෙලට වැඩ කරනවට. මොකද අපි A level වලට කලින් දවස්වල බලන වැඩ ටිකක් හදාගන්න ඕනේ අපි. රයිට්. ඒ නිසා පිළිවෙල කියන එක වැදගත්. රයිට්. දැන් මේකත් එක්ක විවරණයක් කියලාගෙන මෙහෙම මම කටින් කියවන්නේ නෑ මේ මෙහෙම ලියන්න කියලා. නමුත් මම උගන්වද්දී ඕගොල්ලන්ට තේරෙනවන්නේ මම මේ ටික ලියා ගන්න ඕනේ කියලා. ඒ ටික ලියා ගන්න ඕනේ. රයිට්. මොකද ඕක තමයි ඔයගොල්ලෝ කවදා හරි බලන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ. අපිට කියනවා කාමර උෂ්ණත්වයේදී සහ වායුගෝලීය පීඩනයේදී භෞතික අවස්ථා තුනෙහිම අපි දන්න භෞතික අවස්ථා තුනයි තියෙන්නේ නේද? අපි කතා කරන්නේ ඝන ද්‍රව සහ වායු. පවතින මූලද්‍රව්‍ය අඩංගු ආවර්තිත වගුවේ ආවර්ත වනුයේ. right. ළම අපිට පළවෙනි ආවර්තය මතකයිනේ. පළවෙනි ආවර්තය අතර මුත්‍රාත් විදිහට දීලා නැහැ. පළවෙනි ආවර්තය නම් හිටියේ කවුද? හයිඩ්‍රජනුයි හීලියමුයි විතරයි. එදින කොහොමත් වායුනේ. right. ඒතර ඒක අවුලක් නැහැ. නමුත් ළමයි මතක තියාගන්න පළවෙනි ආවර්තයේ හැර ඉතිරි සෑම ආවර්තයකම ඝන කට්ටිය කොහොමත් ඉන්නවා. right? solid කට්ටිය කොහොමත් ඉන්නවා. ඒ වගේම තමයි ළමයි වායු කියන කට්ටිය ඔයා හිතන්නකෝ අර උච්ච වායු අර සෙට් එක තියෙන්නේ නේද 18 වෙනි කාණ්ඩේ. අර හීලියම්, නියෝන්, නාගන්, ක්‍රිප්ටන්, සෙනෝන් නම්මනංගක. ඒතර කොහේ ගියත් අපිට ආවර්තයක අනිවාර්යයෙන්ම වායුත් හම්බෙනව නේද? right? එහෙනම් මේ උත්තරේ අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් ද්‍රව අවස්ථාව ගැන හිතුවනම්. right? දැන් ළමයි ඔයගොල්ලෝ කතා කරන්න ඕනේ. මයික් ඔන් කරන්න. මොකද මට ආයි බලන්න chat එකට ගිහිල්ලා බලන්න මට පේන්නේ නැහැ. right? ඒ නිසා මට කියන ළමයි ආවර්තිතා වගුවේ කාමර උෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ තියෙන මූලද්‍රව්‍ය ගණන කීයද? ද්‍රව අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය ගණන කීයද? මේ කතා කරන්න ඕනියා. දෙකයි නේද? right? ස්ක්‍රීන් එකේ ලියනවා පේන්නේ නැහැ කියලා තියෙනවා. දැන් පේනවා ඇති නේද? තාමත් පේන්නේ නැද්ද? right? දෙකයි නේද? මොනවද මේ දෙක? රසදිය සහ බ්‍රෝමීන් නේද? Hg සහ බ්‍රෝමීන් තමයි අපේ ද්‍රව අවස්ථාවේ තියෙන්නේ. right? ඒතර අපි දන්නවා. දැන් බ්‍රෝමීන් නම් තියෙන්නේ මොකේද? 4 වෙනි ආවර්තය. Hg තියෙන්නේ මොකේද? 6 වෙනි ආවර්තය. එහෙනම් මේ ආවර්ත දෙක තියෙන උත්තරයක් තමයි අපි හොයන්නේ නේද? 4 සහ 6. උත්තරය අංකය 5. ඊළඟ බලන්න 2. IUPAC නාමකරණය තමයි අහන්නේ අපෙන්. ඉතින් අපේ සංයෝගය බලමු CH3. CH මෙතන CH3 එකක් තියෙනවා. මෙතන CH3 හරි නේද? ළමයි මෙහෙමයි මම කියලා දෙන්නම් IUPAC නාමකරණය මම මේකෙම ගොඩ දාන්නම්. මොකද IUPAC නාමකරණය කියලා කියන්නේ ඉතින් නේද හැමදාම එන ප්‍රශ්නයක් තමයි IUPAC නාමකරණය කියලා කියන්නේ.
මුලින්ම අපි මොකද්ද කරන්න ඕනි? ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය තෝරගන්න ඕනේ නේද? right? මෙතන ඉතින් තියෙන එකම එක්කෙනා මෙතන කාබොක්සිලික් අම්ලය විතරයි. right? නැත්තම් තව තියෙන්න පුළුවන් මොනවද? ඇල්කොහොල කාණ්ඩ තියෙන්න පුළුවන්. ඇල්ඩිහයිඩ් කීටෝන තියෙන්න පුළුවන්. right? ඒතර අපි මොකද්ද කරන්නේ? ප්‍රධානම කෙනා. ඉතින් ඒතර ප්‍රමුඛතා ලයිස්තුවක් තියෙනවා නේද? ඉතින් ඒව නැත්තම් මගෙන් ඉල්ල ගන්න. right? ඉතින් පාඩම් කරගන්න තමයි ඉතින් ඇත්තටම තියෙන්නේ. right? ඒතර ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ විදිහට දෙද්දි නම කොහොමද? අපි මෙයාට කියන්නේ ඔයික් ඇසිඩ්. right? ඔයික් ඇසිඩ් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දිගම කාබන් දාමයද තෝරන්නේ? එහෙම නැත්නම් ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් ඒව තියෙන එකද? මොකද කරන්නේ? දිගම කාබන් දාමයද අපි තෝරන්නේ. හිතන්න කාබන් 7ක් විතර තියෙන දාමයක් කියලා. right? කාබන් 7ක් විතර තියෙනවා දිගම දාම. නමුත් ද්විත්ව ත්‍රිත්ව බන්ධන අරගෙන ගියොත් කාබන් 3යි සෙට් වෙන්නේ. මොකද කරන්නේ අපි? කාබන් 7 එක ගන්නවද? ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙන කාබන් 3 එක ගන්නවද? ළමයි කතා කරන්න ඕනි හොඳයි. right? අපි ගන්නේ ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙන නේද? එහෙව සෙට් වෙන කාබන් දාමය තමයි ගන්නෙ. right? එහෙම නැතුව දිගම කියලා කතාවක් නෙමෙයි. ද්විත්ව ත්‍රිත්ව බන්ධන තියෙනවා නම් අපේව අන්තර්ගත කරමින් තමයි යන්න ඕනේ. right? අපේව අන්තර්ගත කරමින් අපිට හවු වෙන දිගම එක තමයි අපි තෝරන්නේ. right? දැන් මේක එච්චර ප්‍රශ්න නැහැ අපිට. අපිට තේරෙනවා දැන් මෙහෙන් ගියාම මෙහෙට හැරෙන්න බෑ නේද? right? අපි එතකොට මෙන්න මේ පැත්තට තමයි හැරිලා යන්නේ ද්විත්ව ත්‍රිත්ව බන්ධන ඇතුළත් කරගෙන. right? එතකොට දැන් මෙතනින් මෙහෙම තමයි යන්නේ නේද? එතකොට මේක හවු වෙනවද අපිට? නෑ නේද? right? මේක හවු වෙන්නෙත් නෑ. මේ කාබන් එකේ කෑලි වලට මොනවද අපි කියන්නේ ළමයි? කාබන් එකක් නම් මෙත්, දෙකක් නම් එත්, තුනක් නම් ප්‍රොප්, හතරක් නම් බියුට්, පහක් නම් පෙන්ට්, හයක් නම් හෙක්ස්, හතක් නම් හෙප්ට්, අටක් නම් ඔක්ට්. right? දැන් මේ වෙනකොට CH3 කෑලි. එතකොට මොකද අගට වයිල් දාන්න තියෙන්නේ? මෙතිල්. right? මේ තියෙන මෙතිල් කෑලි නේද? right? මෙතිල් කෑලි කීයක් තියෙනවද? දෙකක් තියෙනවා නේද? right? අපි මේක අංක කරගෙන යන්න ඕනේ. අපි දන්නවා ඇල්ඩිහයිඩ් වල ඉඳන් උඩ තියෙන සෙට් එකට අපි අනිවාර්යෙන් දෙන්නේ අංක 1 නේද? 1 2 3 4 5 6. right? ඒ ඉන්නේ චුට්ටක් මම මේ ප්‍රනීත් දැන් හරියද? ඇහෙනවද? මයික් ඔන් කරන්න පුළුවන්ද බලන්න? දැන් අවුලක් නෑ නේද? මං හිතනවා ප්‍රශ්නයක් නැතුව ඇති කියලා. බලන්න. මෙතන එතකොට මොකද වෙන්නේ? මෙතිල් කෑලි දෙකක් තියෙනවා නේද? හැබැයි ඒ තියෙන්නේ එක එක ස්ථානවල. කොහෙද? දෙකේ තියෙනවා, තුනේ තියෙනවා නේද? දෙකෙත් තියෙනවා, තුනෙත් තියෙනවා. අපි ඉරි කෑල්ලක් ගහලා එතකොට දෙකක් තියෙන හින්දා ඩයි නේද? ඩයි මෙතිල්. right? වෙන මොකුත් ආදේශ කාණ්ඩ පේන්නේ නැහැ ඇත්තටම. right? මෙතන ද්විත්ව බන්ධනයක් තියෙනවා 4යි 5යි අතරේ. right? අපිට ඕන නම් ලියත හැකි මෙහෙම 4 හෙක්ස් අපි දන්නවා ඊන් නේද? ඊන් ඊන් විතරයි අර ඊ එක කැපෙනවා නේද? ඔයික් ඇසිඩ් නේද? මොකද අපි අංකේ එක දෙන්නේ නැහැ. එක දෙන කට්ටිය නේද? right? අපි දන්නවා ඇල්ඩිහයිඩ් වල ඉඳන් උඩට අපි කොහොමත් අංකේ එක දුන්නට එයාලගේ අංකේ ලියන්නේ නැහැ අපි නේද? right? උත්තරේ අංකය 4. ඉතින් මේ IUPAC නාමකරණය කියලා කියන්නේ ළමයි අනිවාර්ය MCQ එකක්. ඉතින් බැරි නම් මැසේජ් එකක් දාලා තියන්න. අපිට ඕගොල්ලන්ට බැරි ඒවා ටික අපි කතා කරගෙන යන්න. right? ඒතකොට මම උගන්වනවා. මොකද මට ඕනේ ඔයාලට ඕනි දේ වෙන්න. right? නැතුව නේද මං ආසේ උගන්වලා හරියන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ ආස දේවල් මම උගන්වන්න බෑ. right? බලන්න.
තුන්වෙනි ප්‍රශ්නේ කියලා කියන්නේ නැවතත් D බ්ලොක් එකේ නේද? ලිගන වල පාටවල් නේද මතක තිබ්බනම් ඇති නේද? මොකද්ද කියන්නේ එක්තරා ලවණයක් තියෙනවලු. මේ ලවණය ජලයේ දියවි වර්ණවත් ද්‍රාවණයක් ලබා දෙයි. ඒ කියන්නේ මොකද්ද? ජලීය සංකීර්ණ ගැන නේද මේ කියන්නේ. රයිට් ජලීය සංකීර්ණ වල වර්ණවත් ද්‍රාවණ ලබා දෙන්න නම් මේගොල්ලෝ අනිවාර්යෙන් D බ්ලොක් එකේ කට්ටිය වෙන්න ඕනේ. D බ්ලොක් එකේත් හැබැයි ජලීය ද්‍රාවණ වර්ණවත් වෙන මේ ස්කැන්ඩියම් වෙන්න පුළුවන්ද? බෑ. සිංක් වෙන්න පුළුවන්ද? බෑ. රයිට් බලන්න අපේ උත්තර කොබෝල්ට් උත්තරයක් නිකල් 2+ උත්තරයක් Fe2+ උත්තරයක් Fe3+ උත්තරයක් Cr3+ උත්තරයක් නේද? කපන්න බෑ එහෙනම් ඒකේ. රයිට්. ඊට පස්සේ මොකද කියන්නේ? මේ ද්‍රාවණයට දානවලු තනක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මොකද වෙන්නේ? දැම්මට පස්සේ ලාකුල පාට අවක්ෂේපයක් ලැබෙනවා. රයිට්. දැන් අපි බලන්නේ OH- එක අවක්ෂේප දෙන අවස්ථා. රයිට්. ඉතින් ආයෙ නැවතත් එන්නේ D බ්ලොක් එකේ ලිගන වගුවේ නේද? OH- එක ලාකුල පාට වෙච්ච කට්ටිය තමයි ඉතින් අපිට තෝරන්න තියෙන්නේ. රයිට්. තමයි හොඳට මතක තියාගන්න මම ඔයගලන්ට වගුවක් දෙනව ගහන්න මට ඒක ගහලා ඉවරලා අනිවාර්යයෙන්ම ඊළඟ සතියේ කලින් එවන්න ඕනි. රයිට්. ඔයාලට මේ වගේ ප්‍රශ්න කරන්න පුළුවන් මෙන්න මේ පුංචි වගුවක් මං අඳිනවා. රයිට්. මෙන්න මේ පුංචි වගුව ඔයාලා කොහොම හරි නෝට් බලලා රිසෝස් බුක් එක බලලා පුරව ගත්තොත් ඔයගලට මේ වගේ ප්‍රශ්න කරන එක හරියම ඊසි. රයිට්. මගේ ඇත්තටම D බ්ලොක් එකේ නෝට් එක කියලා තියෙන ඇත්තටම මෙන්න මේ වගුවක් විතරයි. මම ඇත්තටම ලොකු නෝට්ස් පාඩම් කරන්න කැමති කෙනෙක් නෙමෙයි. රයිට්. D බ්ලොක් එකේ මම පාඩම් කරන්න ඇත්තටම මෙච්චරයි. මොනවාද? ජලීය වෙලාවෙදී OH- වෙලාවෙදී ඇමෝනියා වෙලාවෙදී Cl- රයිට් ක්ලෝරයිඩ් සංකීර්ණ ඒ වගේම සයනයිඩ් සංකීර්ණ ඒ වගේම වෙනත් රයිට් මෙච්චරයි මම බලන්නේ. හැබැයි මම ගන්නෙ මෙහෙමයි. මම ගන්නෙ ජලීය අවස්ථාවේදී මොන හරි පාටක් කරන්න දම් පාට කට්ටිය කවුද? රයිට් මම එහෙම තමයි මුලින්ම දාන්නේ. මම දන්නවා ටයිටේනියම් ගේ ඉන්නවා 3+ එකක් නේද? අන්න එයා විතර ඇත්තටම වර්ණයක් පෙන්වන්නේ වෙනනම් පෙන්වන්නේ එයා දම් පාට. මම දන්නවා වැනේඩියම් ගේ ධන 2 අවස්ථාව මොකද? දම් පාටයි. ඇයි කහ නිල් වෙනවා, නිල් කොළ වෙනවා, කොළ දම් වෙනවා කියලා පාඩම් කරන්නේ වැනේඩියම්ට දාන්න. එයාගේ ජලීය සංකීර්ණය ධන 2 අවස්ථාව දම් පාට. ඊට පස්සේ තව කවුද ඉන්නේ දම් පාට කෙනෙක්? ක්‍රෝමියම් ඉන්නව නේද? ක්‍රෝමියම්ගේ 3+ එක දම් පාට. right? ඔය ළමයි සිලබස් එකේ අතර මැංගනීස්ටත් දීලා තියෙනවා ලාදම් කියලා. නමුත් ඉතින් නේද මැංගනීස් කියලා කියන අපි දන්න මැංගනීස්ගේ 2+ අවස්ථාව අපේ යට ඉතාලාරෝස අවර්ණ එහෙම කීකේ තමයි කියන්නේ නේද? ඉතින් පොඩ්ඩක් කන්ෆියුසින් තත්ත්වයක් තියෙනවා. නමුත් ඉතින් රිසෝස් එකේ තියෙන නිසා පොඩ්ඩක් ඉතින් අපි ආවත් පොඩ්ඩක් ලියාගෙන යමු ඉතින් නේද? ඔය රිසෝස් එකේ චූටි තැන් තියෙනවා. ඉතින් පොඩ්ඩක් ඉන් කන්ෆියුස් වෙච්ච තැන්. right? මෙයා දීලා තියෙන්නේ ඉතාලාදම්. right? ලාදම් කියලා තමයි ඒක දාලා තියෙන්නේ. right? ලාදම්. right? දැන් බලන්න ළමයි මට හරි ලේසි විභාගය අතර ප්‍රශ්න කරන්න. ඇයි? මගේ ඔළුවේ තියෙන. මොකද බලන්නකෝ ඒගොල්ලෝ ප්‍රශ්න අහපු රටාවනේ. right? ජලීය අවස්ථාවේ වර්ණම. right? ඕකම දෙන්න පුළුවන්. ජලීය වෙලාවේදී දම් පාට සංකීර්ණයක් ලබා දෙයි. right? අපි ළඟ තියෙන උත්තර පහයිනේ. උත්තර පහෙන් හිතන්න මේ ටික දැනගෙන හිටියානම් කීයක් කපන්න පුළුවන්ද කියලා. right? මොකද එයාලා අහන විදියට අපි දැනගන්න ඕනේ පාඩම් කරන්න. ඕගොල්ලෝ මෙන්න පාඩම් කරන්නේ. ඕගොල්ලෝ පාඩම් කරන්නේ කොහොමද? ගත්තා ක්‍රෝමියම් එයාව අරගෙන ක්‍රෝමියම්ගේ ජලීය එක මේ පාටයි ක්‍රෝමියම්ගේ ඇම්මීන් මේ පාටයි ක්‍රෝමියම්ගේ ක්ලෝරයිඩ් මේ පාටයි ඔයාලා කරන්න D බ්ලොක් එකේ මූලද්‍රව්‍යෙට පාඩම් කරන්න. ඉතින් කවදාවත් ඉවරයක් වෙනවද මේක? නෑනේ ඉතින් මතක නෑනේ. හැබැයි ඔයගොල්ලෝ මෙහෙම වගුවක් ගහගෙන right වගුවක් ගන්න දම් පාට සෙට් එක මේගොල්ලෝ. right කොළ පාට සෙට් එකක් ඉන්නවා. කොළ පාට සෙට් එක තමයි මේ කට්ටිය. right ඒතර ඔයගොල්ලන්ට පාටෙන් තමයි මතක. ඒතර දම් පාට හිටියේ කීයද 4යි. ටයිටේනියම්ගේ 3+ එක හිටියා, වැනේඩියම්ගේ 2+ එක හිටියා, ක්‍රෝමියම්ගේ 3+ එක හිටියා, මැංගනීස්ගේ 2+ එකක් ෂේප් එකේ අර රිසෝස් එකේ තිබ්බ හින්දා අරගත්තා. right කොළ පාට කවුද ඉන්නේ? කොළ පාට ඉන්නේ 3 දෙනා. කහ පාට දෙන්න. රෝස් එක්කෙනයි, නිල් එක්කෙනයි. right අර එහෙම බෙදාගත්තා නම් right ඒ වගෝ මේ වගෝ ලියා ගන්න. හරිද? ඔයගොල්ලන්ට ඔන්න හෝම්වර්ක් හම්බෙන පළවෙනි හෝම්වර්ක් එක තමයි මේක. right මේ වගෝ ලියාගෙන තමන්ගේ පරණ නෝට්ස් වේවා, රිසෝස් බුක් වේවා මොනවා හරි වේවා right මට මෙහෙම ලස්සනට මෙහෙම පාටින් පාටට එක පාටක් පොදු කරලා අරගෙන ඒ පාට දෙන සෙට් එක ලියා ගන්න. right එහෙම ලියලා මට අනිවාර්යෙන් ෆොටෝ එකක් ගහලා දාන්න. හරිද? මොකද මම ඒකේ ඊළඟ දවසේ ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහා ගන්නවා. හරිද? මේ වගෝ අනිවාර්යෙන් ඇඩ් වෙන්න ඕනේ. හොඳයි. right ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නේ ඉන්නේ මේ අමතර දේවල් කතා කර යන්නේ right බලන්න. ඒතර දෙවෙනි ප්‍රශ්නේ මොනවද අපිට දීලා තියෙන්නේ? ලාකොළ පාට අවක්ෂේපයක් දීලා නේද? right ලාකොළ පාට අවක්ෂේපයක් දීලා ඉතින් අපි ඉන්න සෙට් එක බලමු. මගේ ඔළුවේ තියෙනවා right කොළ කියද්දි මම දන්නවා right කොළ කියද්දි මම දන්නවා. නිකල් හයිඩ්‍රොක්සයිඩ් ඌ කොළ පාටයි. RiFeOH2S මත අපි අර කැත්ත කොළ කියලා ලියමු.
නේ මන් දන්නේ නේද කොළවලත් කැත එකක් තියෙනවා. කමන්නේ අපේ උත්තරය එතකොට විදිහට right අපිට දැන් මෙතන තියෙන නිකල් 2+ උත්තරයක් Fe2+ උත්තරයක්. ඉතින් ඉතුරු ටික කපත හැකි. ඊට පස්සේ මොකද කියන්නේ? මෙම අවක්ෂේපයට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කල විට. right. ළමයි බලන්න. මම බැලනවා කියලා මම හිතනවා. බලන්න. අපි කී හිටියේ ඔන්න දැන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. මේ සෙට් එකට මොකද කරන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. එතකොට මොකද කියන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම දිය වෙලා නිල් පාට ද්‍රවණයක් ලබා ගන්නවා. එහෙනම් මේ කියලා තියෙන මොනවද? ඇම්මීන් සංකීර්ණ ගැන. එතන මගේ ඔළුවට එන්නේ ඇම්මීන් සංකීර්ණ මොනවද නිල් පාටට තියෙන කියලා. දැක්කද? right? අපි ප්‍රශ්නේ හරි ලේසියෙන් කොට දාගන්න. ඉතින් අපි දන්නවා නිකල්ගේ තමයි නේද ඇම්මීන් සංකීර්ණ නිල් පාටට තියෙන්නේ. right? නිකල්ගේ ඇම්මීන් සංකීර්ණ තමයි නිල් පාටට තියෙන්නේ. එතන අපි උත්තරේ පැහැදිලි මේ කියලා තියෙන්නේ එහෙනම් නිකල් ගැන නේද? right? නිකල් 2+ ගැන තමයි එහෙනම් කියලා තියෙන්නේ. right? උත්තරේ අංකය 2. ඊළඟ බලන්න ගාණක් තියෙන්නේ. මේ වගේ ගණන් කොහොමත් අහනවා අපේ. right? හයිඩ්‍රෝකාබනය. ළමයි හයිඩ්‍රෝකාබන කියලා කියද්දි මොනවද තේරෙන්නේ? කාබනුයි හයිඩ්‍රජනුයි නේද? කාබනුයි හයිඩ්‍රජනුයි CX HY. right? මේකේ ඝන සෙන්ටිමීටර 100ක්. මේකේ ඝන සෙන්ටිමීටර 100ක් ඔක්සිජන් ඝන සෙන්ටිමීටර 600ක් එක්ක සම්පූර්ණයෙන් දහනය කළා. right. මට කියන්න බලන්න දහනය කරාම මොනවාද ශෂ්නි හම්බෙන්නේ අපිට හයිඩ්‍රෝකාබන දහනය කරාම? CO2 H2O. අන්න හරි. CO2 සහ H2O. right? තුලිත කරගන්න පුළුවන්. මෙතන තියෙන x නම් මෙතනට යන්න ඕනිත් x. මෙතන තියෙන්නේ y. හැබැයි මම මෙතනට y දැම්මොත් මට h ලා කීයක් තියෙනවද? 2යි y. එහෙනම් මම දාන්නේ මෙතනට කියලා y බෙදීම 2යි. ඊට පස්සේ මේ ඔක්සිජන් තුලිත කරගන්න විදිහ. මේ පැත්තේ ඔක්සිජන් පේනවා තියෙනවා 2යි x. මේ පැත්තේ ඔක්සිජන් තියෙනවා y බෙදීම 2යි. ඉතින් ඒ නිසා මම දානවා මෙතනට 2යි x දාන y බෙදීම 2යි කියලා. හැබැයි එහෙම දැම්මොත් හරියයිද? මෙතන ඔක්සිජන් ඉන්නේ දෙන්නෙක් විදියටනේ. ඒ නිසා මම මේක දෙකකින් බෙදලා දාන්න ඕනේ. එහෙනම් මම මෙතනට දාන්න ඕනේ කීයද? x ධන y බෙදීම 4යි කියලා. right? බලන්න. ඊට පස්සේ කියන සම්පූර්ණයෙන් දහනය කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් හම්බෙලා තියෙනවා 300ක්. ඒ වගේම ජල වාෂ්ප හැදලා තියෙනවා 400ක්. අපෙන් අහනවා දහණයෙන් පසුව ප්‍රතික්‍රියා නොකර ඉතිරි වූ එහෙනම් මේ 600න් ප්‍රතික්‍රියා කළාද? නෑ නේද? ඉතිරි වෙච්ච O2 තිබිලා තියෙනවලු 100ක්. right. දේශාන් මට කියන්නේ එහෙනම් කොච්චරක් ප්‍රතික්‍රියා කරලාද O2 එහෙනම්? මුලින් 600ක් තිබිලා පස්සේ ඉතුරු වෙලා 100ක්. එහෙනම් කොච්චරක් ප්‍රතික්‍රියා කරලාද? 500ක්. 500ක්. right? අවුලක් නෑ නේද? ඔන්න එහෙනම් 500ක් තමයි ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ. right? දත් අපිට සෑහෙන්න තියෙනව නේද? අම්මෝ මෙච්චර ඕනෙත් නෑ. right? ඉතින් අපෙන් අහන්නේ හයිඩ්‍රෝකාබනයේ සූත්‍රය තමයි අපෙන් අහන්නේ. right? ඉතින් හරිම ලේසි. right? අපිට දෙන්න සලකන්න පුළුවන්. CX HY සහ අපි CO2 සලකමු නේද? CX HY හා චුට්ටක් කියන්න. බලන්න CXHY හා අපි CO2 සලකමු. එතකොට අපිට තේරෙනවා CXHYට CO2 අනුපාතයක් තමයි අපි ගන්න. right? ස්ටොයිකියමතික අනුපාතය අපි මෝල් අතර අනුපාතයට සමානුපාතික කරනවා. right? බලන්න. මෙතන ස්ටොයිකියමතික අනුපාතය කීයද? 1යි නේද? මේකනේ පේන්නේ නැති වෙන්න මෙතන තියෙන්නේ කීයද? x. එහෙනම් අපි දන්නවා 1ට x කියලා කියන්නේ අපි දන්නවා ස්ටොයිකියෝමිතික අනුපාතය සමානයි මවුල් අතර අනුපාතයට.
අපි දන්නවා පරිමා අනුලෝමයි මවුලනේ. රයිට් පරිමාව අනුලෝමයි මවුල. එහෙනම් ස්ටේකියෝ මිතික අනුපාත සමාන නම් මොනවටද? පරිමාන්තර අනුපාත වලටනේ. රයිට්. එතන මෙතන පරිමාව 100යි. මෙතන පරිමාව 300යි. රයිට්. x සමානයි 3යි කියලා ගන්න පුළුවන්. රයිට්. x සමානයි 3යි. ඉතින් අපිට x සමානයි 3 වෙනි උත්තර තියෙන නේද? ඒ කියන්නේ කාබන් 3ක් වෙන උත්තර තියෙන්නේ 3යි 4යි විතරයි. අපි බලමු h කීයද කියලා. රයිට්. ආයෙ මං ගන්නවා CXHY හා H2O සලකා. රයිට්. මං දන්නවා CXHY එකට y බෙදීම 2යි නේද? එහෙනම් 100ට 400. රයිට්. එහෙනම් y සමානයි කීයද එන්නේ? 8යි නේද? අනික සූත්‍රය C3H8. රයිට්. මේක තේරුණාද? මං ආයෙ කියලා දෙන්න ඕනේද මේ ගාන? නිශ්ශබ්දතාවයෙන් පෙනී යන්නේ අවුලක් නැහැ කියලා. ඒ නිසා අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. රයිට්. බලන්නකො මම මේ ලියන PDF එක ඔක්කොම එවනවා ඔයගලන්ට. රයිට්. මේ නෝට් එක මෙහෙම මම එවනවා. රයිට්. බලන්න 5. අපිට කියනවා SO3 2- අයනයේ හැඩයට නියත වශයෙන්ම වෙනස් හැඩයක් දක්වන. රයිට්. එතන මුලින් මොකද කරන්නේ? අපි SO3 2- ඇඳ ගන්න ඕනේ නේද? අපි ලේසි අඳින්න. සල්ෆර් ඉන්නවා. ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා විදුරණිතාව වැඩි කවුද? සල්ෆර්ද ඔක්සිජන්ද? ඔක්සිජන් නේද? එතකොට ඔක්සිජන්ට තමයි අපි ඍණ දීලා දින්නේ. එහෙනම් මෙයාට ඍණ නැත්නම් මෙයාට තියෙන්නේ ද්විත්ව බන්ධනය. ඊට පස්සේ අපි දන්නවා සල්ෆර්ගේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා කීයද? 6ක් තියෙනවා නේද? රයිට් 6ක් තියෙනවා. 6න් 4ක් ගිහිල්ලා නේද? මේ බන්ධන 4කට එහෙනම් තව දෙකක් ඉතුරුයි නේද? රයිට් දෙකක් ඉතුරුයි. රයිට්. ඒතර මෙයාගේ හැඩය වෙන්නේ සිග්මා එක සරයිනේ අපි ගන්නෙනේ. රයිට් සිග්මා 3යි එක සැර එකයි. මට ප්‍රනීත් කියන්න බලන්න මේ SO3 2- වල හැඩය මොකක්ද කියලා? සිග්මා 3යි එක සැර එකයි කියන්නේ මොකක්ද හැඩය? ඒ මයික් එක ඔන් කරන්න හරි. ශෂිනි සිග්මා 3යි එක සැර එකයි. ත්‍රිකෝණාකාර පිරමිඩිය නේද? රයිට් අපි ඉතින් එහෙම නොවෙන කෙනෙක් හොය හොය යන්නේ. රයිට් බලන්න ClO3-. ඔන්න ක්ලෝරින් තමයි නේද? අපි දන්නවා විදුරණිතාවේ අඩුම කෙනා තමයි මැද්දට එන්නේ නේද? රයිට් ක්ලෝරින් ඉන්නවා. ඔක්සිජන්ලා 3 දෙනෙක් ඉන්නවා. රයිට් අපි දන්නවා එක්කෙනෙක්ට මයිනස් දෙන්න. එහෙනම් අනිත් දෙන්නට ද්විත්ව බන්ධන ගන්න. ක්ලෝරීන්ගේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන 7යි. 7න් දැන් කීයක් ගිහිලාද? 1යි 2යි 3යි 4යි 5යි. රයිට්. ඊතුරු දෙන්නා මෙහෙම දැම්මනම් හරිය නේද? රයිට්. 3යි 1යි මෙයාගේ හැඩෙත් තියෙනවා ත්‍රිකෝණාකාර පිරමිඩියයි නේද? රයිට්. ඊට පස්සේ PCl3. රයිට්. ෆොස්ෆරස්ගේ සංයුක්තා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. 3ක් දුන්නා. 2ක් ඉතුරු. රයිට් හරිය නේද? ඊට පස්සේ SOCl2. මොකද වෙන්නේ? මෙහෙම දැම්මා. හරිය නේද? රයිට්. ඊට පස්සේ H3O+. අපි දන්නවා හයිඩ්‍රජන්ගෙන් කීයක් දෙනා? සෝරි ඔක්සිජන්ගෙන් කීයක් දෙනා? 4යි නේද? 5යිද කීයද? 6යිද? ඔක්සිජන්ගේ සංයුක්තාවය කීයද? මතක ඇති කියලා මම හිතනවා ඉතින් නේද? රයිට් මොකද වෙන්නේ? මෙයාට එක සැර දෙයක් දෙනවා. ප්ලස් නේද? මොකද මෙයාගේ 6ක් දෙනවා. 6න් මෙයා ළඟ දැන් ඉන්නේ 5යි නේද? රයිට්. එක්කෙනෙක් අඩුයි මෙයාට. ඊට පස්සේ බලන්න NO3-. NO O O මයිනස් මෙයාට දැම්මොතින් රයිට් අපිට මෙහෙම අඳින්න පුළුවන්ද? බෑ නේද? මොකද අෂ්ටකේ පයින්ව නේද? රයිට් ඉතින් අපි ඒවත් මතක තියාගන්න ඕනේ රයිට් අෂ්ටකේ පයින්ව. අපිට එම ආසාස විදිහට දාන්න බෑ දෙවෙනි ආවර්තයට රයිට්. ඒතර NO3- අඳිද්දි අපිට එක දිත්ත බන්ධනයක් දාගන්න පුළුවන් වෙයි නේද? අනිත් තව දිත්ත බන්ධනයක් දාන්න අමාරුයි නේද? රයිට් එතකොට මෙයාටත් ප්ලස් එකක් කියලා මෙයාට මයිනස් වෙනවා. එතකොට අවුලක් නෑ නේද? මේකේ හැඩය කොහොමද? දේශා NO3- හැඩය කියන්න බලන්න මෙයාගේ සිග්මා 3 එක සැර බිඳුවයි. තලිය ත්‍රිකෝණාකාර අන්න හරි.
හලිය ත්‍රිකෝණාකාරයි. right? ඒතර වෙනස් හැඩයක් තියෙන එක නම් අපිට හම්බ වෙනා නේද? එහෙනම් NO3 minus. right. බලන්න 6. 6 අපිට කියලා කියන්නේ ABCD කියලා සංයෝග ටිකක් තියෙනවා. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ. right? SC ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාවලට සහභාගී වීමේදී ප්‍රතික්‍රියා කරන ශීඝ්‍රතාවය. right? ඉතින් නැවතත් නේද බෙන්සීන් ගේ නේද? ඕතපරායමකාරකය, මෙටායමකාරකය, සක්‍රියකය, වික්‍රියකය ඕව ගැන තමයි ඉතින් මේ කතා කරන්නේ. right? බලන්න මෙහෙම ඉන්න OH. මෙතන ඉන්නවා CH3. right. ළමයි මට කියන්න බෙන්සීන් ඉතින් මේනේ. right? මේ ඉන්න කට්ටිය ගැන කතා කරද්දී right? මම එක එක්කෙනාගෙන් අහන්න නේද? ශෂිනි ක්ලෝරින් කියලා කියන්නේ සක්‍රියකයක් වික්‍රියකයක්? වික්‍රියකයක් නේද? වික්‍රියකයක්. ඒ වගේම මෙයා මොන යොමු කාරකයක්ද? ඕතොපැරාද මෙටාද? මෙයා ඕතොපැරා යොමු කාරකයක්. හැබැයි ශෂිනි අපේ අහලා තියෙන්නේ කොහොමද? මෙටා යොමු කාරක සියල්ල වික්‍රියක වේ කියලා නේද? මතකද? මෙටා යොමු කාරකයක් තිබ්බොත් ඒ කට්ටිය නම් හැමෝම කොහොමද? වික්‍රියක නේද? හැබැයි අපිට කියන්න පුළුවන්ද වික්‍රියක සියල්ල මෙටා යොමු කාරක කියලා? එහෙම කියන්න බෑ නේද? කවුරු හින්දාද කියන්න බැරි එහෙම? මෙන්න මේ ඉන්න හැලජන සෙට් එක හින්දා. ෆ්ලුවරීන්, ක්ලෝරීන්, බ්‍රෝමීන් මේ සෙට් එකේ ඉන්නව නේද? මේ සෙට් එකක් තමයි මෙයාලා ඕතු පැරා යොමුකාරක. ඒ වගේම තමයි මේගොල්ලෝ වික්‍රීයක. ඒ සාමාන්‍යයෙන් කොහොමද ඕතු පැරා යොමුකාරක නේද? රයිට් සක්‍රීයක නම් සියල්ල ඕතු පැරා යොමුකාරකයි. සක්‍රීයක සියල්ල ඕතු පැරා යොමුකාරකයි. හැබැයි අපිට කවදාවත් කියන්න පුළුවන්ද ඕතු පැරා යොමුකාරක සියල්ල සක්‍රීයකයි කියලා? බෑ. හැලජන හින්දා වැඩේ නානව නේද? ඉතින් ඕගොල්ලෝම නාන්න වගන්ති දෙන්නේ හොඳද? දැන් මේ මෙහෙම බබාලා වගේ රූප ඇඳලා දෙන්නේ නැහැ මේ 2010 right? වගන්ති තමයි කරකවලා දෙන්නේ යා right? ඊට පස්සේ දේශාන් OH කාණ්ඩයක් බැඳලා ඉන්නෝ නේද? OH කියලා කියන්නේ සක්‍රියකයක් වික්‍රියකයක්? සක්‍රියකයක්. මොන වගේ සක්‍රියකයක්ද? ප්‍රබල දුබල මධ්‍යස්ථ? දුබල OH කියලා කියන්නේ ප්‍රබල සක්‍රියකයක්. ඒකට හේතුව තමයි ඕ මත තියෙනවා එක සර. right? ප්‍රනීත් CH3 කියලා කියන්නේ සක්‍රියකයක් වික්‍රියකයක්? ප්‍රනීත්ගේ මයික් එකේ මොකක් හරි සීන් එකක් කිව්වනේ. right? CH3 කියලා කියන්නේ සක්‍රියකයක් නේද? හැබැයි දුබල සක්‍රියකයක්. බලන්න එතකොට ඉතින් ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාකාරීත්වය වැඩි වෙන කට්ටිය තමයි පිළිවෙලට තමයි අහන්නේ නේද? right? අඩුම කවුද? මෙන්න මේ වික්‍රියකේ නේද? අඩුම කෙනා වික්‍රියකේ right? එතන අඩුම කෙනා මෙයා තමයි අඩුම කෙනා. ඊට පස්සේ මෙයා බෙන්සීන් ඊට පස්සේ අඩු මෙයා තමයි වැඩිම කෙනා. right? උත්තරය අංකය 4. ඊළඟට බලන්න 7. අපිට තියෙන්නේ ද්‍රාව්‍යතාව වැඩිවීම. right? ළමයි ද්‍රාව්‍යතාවය කෙරේ සාධක කීයක් බලපානවද? දෙකක් බලපානවා. එකක් තමයි අණුක ස්කන්ධය. ඒ වගේම තමයි දැන් මෙතන අහලා තියෙන්නේ ජලයේ ද්‍රාව්‍යතාවයනේ. එහෙනම් ජලයේ සමග හදන බන්ධනය මොකක්ද? ජලයේ සමග සාධන බන්ධන ප්‍රබලතාව. right? දැන් මෙතන ඉන්න කට්ටිය දැක්කම පේනවා දැන් පළවෙනි A වල ඉන්නේ මොකක්ද? ඇල්කොහොලයක් නේද? A වල ඉන්නේ ඇල්කොහොලයක්. B වල ඉන්නේත් ඇල්කොහොලයක් නේද? B වල ඉන්නේත් ඇල්කොහොලයක්. C වල ඉන්නේ ඇල්ඩිහයිඩයක්. C වල ඉන්නේ ඇල්ඩිහයිඩයක්. ඊට පස්සේ D වල ඉන්නේ ඇල්කිල් හේලයිඩයක් නේද? ඇල්කිල් හේලයිඩයක් කියන්නේ right? අවුලක් නැහැ. අපි දන්නවා ඇල්කොහොල වල ශෂිනි ඇල්කොහොල ජලයත් එක්ක හදන්නේ මොන බන්ධනද? හයිඩ්‍රජන් බන්ධන right? හයිඩ්‍රජන් බන්ධන. ඇල්ඩිහයිඩත් එක්ක හදන්නේ දේශාන් ඇල්ඩිහයිඩ් ජලයත් එක්ක හදන්නේ මොන බන්ධනද?
මේ හදන්නේ හයිජන් බන්ධන නේද? හැබැයි මෙහෙම හවොත් කවුරු හරි ඇල්ඩිහයිඩ් අතර හදන්නේ මොනවාද? ඇල්ඩිහයිඩ් අතර හදන්නේ මොනවාද? අන්න ඒව නම් ස්ථිර දීද්‍රව right? හරිද? අමතක කරන්න එපා. ඊළඟට මේ ඇල්කිල් හේලයිඩ් හදන්නේ මොනවද ජලයත් එක්ක? ශෂිනි ඇල්කිල් හේලයිඩ් හදන්නේ මොනවද ජලයත් එක්ක? මොකද හදන්නේ? අපි හදන්නේ ස්ථිර දීද්‍රව. ඇයි මෙයාට ස්ථිර වශයෙන්ම විදුලිනිතා වෙනසක් තියෙනවනේ. right? මොකද x කියලා කියන්නේ හැලජනයක් නේ. ඒතර ඩෙල්ටා මයිනස්. right? ජලය කියන කෙනා කොහොමත් අපි දන්න ඔක්සිජන් ඩෙල්ටා මයිනස් මෙයා ඩෙල්ටා ප්ලස්. එහෙමනම් මෙයාලා හදන්නේ මොනවද? දීද්‍රව. right? එතකොට අපි දන්නවා බන්ධන ප්‍රබලත්වය ගත්තාම right මම හිතනවා මම මෙතනම ඇත්තට බන්ධන ගැන කතා කරන්නම් right බලන්න මේකට අදාළ නැහැ මම මේ නිකන් ඔහේ කතා කරන්නේ right බලන්න මම ද්විතීයික බන්ධන ගැන කතා කරන්න right බලන්න දෙවෙනි පාඩම ගැන මම මේ කතා කරන්නේ ද්විතීයික බන්ධන right මම ප්‍රබලත්වය වැඩිම කියනනම් කතා කරන්නේ ඔයාලට උදව් කරන්න ඕනි right හිතන්න ඉන්නව මංගාව I- කෙනෙක් මෙතන ඉන්නව මංගාව HBr කෙනෙක් දැන් I- මෙයාට අපි කියනවා අයනයක් නේද? අයන. HBr. මොකද කියන්නේ විදුලිනිතා වෙනසක් තියෙනවද නැද්ද? දේශාන් මට කියන්නේ HBr දෙන්නගෙන් විදුලිනිතාවේ වැඩි කෙනා කවුද? Hද Brද? H. හොඳටම ෂුවර්ද? මම මතක් කරනවා ලීනස් පෝලින් පරිමාණයත් එක්ක හයිජන් 2.1යි යා. රයිට් එතනින් එහාට ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූරින් සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් phosphorus sulfur chlorine potassium calcium right දැන් මෙයා 1යි මෙයා 0.9යි මෙයා 0.8යි මෙහෙන් මෙහෙට යන්නේ 5 හොඳේ 2යි 2.5යි 3යි 3.5යි 4යි මෙයා තමයි වැඩිම කෙනා මෙහෙට යන්නේ 0.33 1.5යි 1.8යි 2.1යි හැබැයි මෙතනට යද්දි 0.4ක් වැඩි වෙනවා මෙතනට යද්දි 0.5ක් වැඩි වෙනවා මෙයාට යද්දි වැඩි වෙන්නේ 0.2 right එතන බ්‍රෝමීන් තියෙන වෙන්නේ මේ හරියනේ එතන යාට අනිවාර්යෙන් අඩු වගයක් තමයි එන්නේ යා 3ට වඩා අඩු වගයක් හැබැයි 2.1 තරම් අඩු නෑ යා right අපි දන්නවා ආවර්තයක් ඔස්සේ ඉදිරියට යද්දි මොකද වෙන්නේ විදුලි ඍණතාවය වැඩි වෙනවා කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යද්දි මොකද වෙන්නේ විදුලි ඍණතාවය අඩු වෙනවා right අපේ බ්‍රෝමීන් තමයි විදුලි ඍණතාවය වැඩි හයිජන් වලට වඩා එතන මේ බන්ධන ඉලෙක්ට්‍රෝන බ්‍රෝමීන් දිහාවට තමයි ආදින්නේ right ළමයි විදුලි ඍණතාවය කියන්නේ මොකක්ද අහුවා විදුලි ඍණතාවය කියන්නේ මොකක්ද බන්ධන ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගන්න තියෙන හැකියාව. අපි කියනවා විදුත් ඍණතාවය කියලා. එතකොට මේ Br එක ඩෙල්ටා මයිනස් වෙනවා. මෙයා ඩෙල්ටා ප්ලස් වෙනවා. ඒ එහෙම වෙන්නේ විදුත් ඍණතාව වෙනස නිසා. එතන මෙයාලා ස්ථිර වශයෙන්ම විදුලි ඍණතාව වෙනසක් තියෙන හින්දා අපි මෙයාලට කියනවා මේගොල්ලෝ ස්ථිර වශයෙන්ම ද්‍රවීකරණයට ලක් වෙච්ච කෙනෙක්. ඒතර ස්ථිර ත්‍රිද්‍රව. එහෙනම් මෙහෙම දෙන්නෙක් අතර හටගන්න බන්ධනයට අපි මොකක්ද කියන්නේ? අයන ස්ථිර තීද්‍රව. මේක තේරුණාද? right? ඔන්න මම දැන් අහනවා දැන් ඔයගොල්ලෝ තමයි මට කියන්නේ යා. right? ඔන්න හිතන්න I- කෙනෙකුයි අයඩින්ලා දෙන්නෙකුයි කියලා. ශෂිනි මේ අයඩින්ලා දෙන්න අතර විදුලි ඍණතාව වෙනසක් තියෙනවද? නැහැ. එතකොට එහෙමනම් මොකද කියන්නේ? මෙයා කියන ඔන්න මම මයිනස් ඔන්න මම ඔයත් එක්ක බන්ධනයක් හදාගෙන යන්නේ. එහෙනම් ඔයා ඩෙල්ටා ප්ලස් වෙන්න, ඔයා ඩෙල්ටා මයිනස් වෙන්න. ප්‍රේරණය වෙන්නේ නේද? ප්‍රේරිත තීද්‍රව. එහෙනම් මේකට කියන නම මොකද්ද? අයන ප්‍රේරිත තීද්‍රව. ඒක තේරුණාද? right. ඊළඟට අපි කතා කරනවා හයිඩ්‍රජන් බන්ධන ගැන. හයිඩ්‍රජන් බන්ධන හදන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් එක සෙට් වෙන්න පුළුවන්.
ඒ වගේම නයිට්‍රජන් එක, ඒ වගේම විදුරුණිතාව වැඩිම ෆ්ලුවරින් එක. අතන අපේ ආයතන වගේ විදුරුණිතාව වැඩිම තුන්දෙනා තමයි මෙයා. රයිට් හරිද? ක්ලෝරිනුයි නයිට්‍රජනුයි ගත්තොත් එහෙම මෙයාලගේ දෙවෙනි දශම ස්ථානයේදී පොඩ්ඩක් නයිට්‍රජන් වැඩි වෙනවා ක්ලෝරින් වලට වඩා. රයිට්? සිලබස් එකේ සමහරක් තැන්වල කියනවා හයිඩ්‍රජන් බන්ධන ඇතැම් විට ක්ලෝරින් සමගද සෑදිය හැක කියලා. රයිට්? ඒක ඇත්තට ප්‍රශ්නවල අහලා නැහැ. ඇතැම් විට හදන්න පුළුවන් කියලා විතරයි තියෙන්නේ. ආ හැමතිස්සෙම කියලා නැහැ. ඒ නිසා අපි දල වශයෙන් සලකන්නේ හයිඩ්‍රජන් බන්ධන හදන්නේ ෆ්ලෝරින් එක, ඔක්සිජන් එක, නයිට්‍රජන් එක කියලා. රයිට්? බලන්න ඊළඟට 4. මෙන්න මෙහෙම දෙන්නෙක් තියෙනවා. HBr දෙන්නේ. මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්. මෙයා ඩෙල්ටා මයිනස්, මෙයා ඩෙල්ටා ප්ලස්. ස්ථිර වශයෙන්ම විදුරණතා වෙනසක් තියෙනවා. දේශාන් මේ බන්ධනේ නම කියන්නත් පුළුවන් නම් මට. දැන් මේ කලින් ඒ වගේ හිතලා කියන්න බලන්න. පුළුවන් try එකක් දෙමු. මොකද ස්ථිර වශයෙන්ම ද්‍රවීකරණයට ලක් වෙච්ච දෙන්නෙක් ඉන්නේ නේද දෙන්නම. එහෙනම් මොකද්ද කියන්නේ? මෙයාලා ගැන සැලකලා මම නම කියන්න මේ වගේ හරියට. මොකද්ද මෙතන කියන නම? මොකද්ද කියන්නේ? ස්ථිර වශයෙන්ම ද්‍රවීකරණයට ලක් වෙච්ච ඉඳන් මොකද්ද කියන්නේ? ස්ථිර දී ද්‍රව නේද? එහෙනම් මෙයත් ස්ථිර දී ද්‍රව. එතන මෙයත් ස්ථිර දී ද්‍රව නේද? එහෙනම් මේ දෙන්න අතර හටගන්න බන්ධනේ මොකක්ද? ස්ථිර දී ද්‍රව, ස්ථිර දී ද්‍රව නේද? right. දැන් මෙහෙම කෙනෙක් හිතන්න. ශෂිනි මට ඕනේ ඔයාගෙන් මේකට උත්තරයක්. මෙතන හටගන්න බන්ධනේ මොකක්ද? අන්න හරි. ස්ථිර දී ද්‍රව, ප්‍රේරිත දී ද්‍රව. right? ඊළඟට ප්‍රණීත් ඉතින් හිතන්න. right? මොකක්ද හටගන්න පුළුවන් බන්ධනේ කියලා. right? මෙන්න මේ වගේ දෙන්නෙක් අතර. දැන් මේ දෙකොල්ලන්ගේම විදුරණිතාව වෙනසක් නැහැ. නේ? අතන මොකද වෙන්නේ? බලෙන් ප්‍රේරණය තමයි වෙන්නේ නේ. ඒ මොනවාම ප්‍රේරිත දී ද්‍රව, ප්‍රේරිත දී ද්‍රව නේද? right? අපි මේකම තමයි කියන්නේ මොනවද? ලන්ඩන් බල, අපකිරණ බල නම් ගොඩක් කියනවා. right? මම හිතනවා මෙතනින් බන්ධන ගැන අයිඩියා එකක් එන්න ඇති කියලා. right? අපි යමු ප්‍රශ්නෙට යමු. right? දැන් මම කිව්වා ඇල්කොහොල් වල තිබ්බ H බන්ධන මෙතන ඇල්ඩිහයිඩේ ජලයයි අතරක් තිබ්බේ H බන්ධන. right? ඒ වගේම ඇල්කිල් හේලයිඩ් වල නම් තිබ්බ හැබැයි මොනවද? දීද්‍රව බන්ධන. right? එතන මම දන්නවා මම කිව්වා H බන්ධන වල ප්‍රබලත්වය වැඩි දීද්‍රව වලට වඩා. එතකොට අඩුම කෙනා වෙන්නේ කවුද? ඇල්කිල් හේලයිඩ්. right? එතන අපි අඩුම කෙනාව හොයාගෙන යනවා. අඩුම කෙනා ඇල්කිල් හේලයිඩ්. right? ඊට පස්සේ මේ තුන්දෙනාගෙන් තරක කරන්න තියෙන්නේ. right? බලන්න මේ ඇල්ඩිහයිඩ් right ඇල්ඩිහයිඩ් බන්ධන වලට වඩා මොකද මෙයා නිකන් අර මෙහෙම ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා මයිනස් වෙන්න බෑ. ඊට වඩා ඇල්කොහොලේ තියෙන මෙන්න මෙහෙම කෙනෙක් නේ. right? මෙයාගේ බන්ධන ද්‍රවීයතාව වැඩි හින්දා මෙයාගෙන් හදන H බන්ධන ප්‍රබලත්වය අතම ඇල්කොහොල් වලින් හදන H බන්ධන ප්‍රබලත්වය ඇල්ඩිහයිඩ් වලට වඩා වැඩි. right? ඒ නිසා ඇල්කිල් හේලයිඩ් තමයි අඩුවෙන්ම දිය වෙන්නේ. ඊට වඩා චුට්ටක් වැඩි ඇල්ඩිහයිඩ්. right? මේ දෙන්න තමයි වැඩිම වෙන්නේ. දැන් මේ දෙන්නගෙන් තෝරන්න තියෙන්නේ. අන්න ඒකට තමයි මං කියපු අණුක ස්කන්ධය කියන සාධකයේ වැදගත්. දේශාන් මට කියන්න බර වැඩි වෙද්දි දිය වෙන්න ලේසියිද අමාරුයිද? අමාරුයි නේද? right? එහෙනම් ඒ බර වැඩි නේද බීට වඩා? මොකද ඒගේ අණුක ස්කන්ධය වැඩි බීට වඩා. එහෙනම් ලේසියෙම දිය වෙන්නේ කවුද? B නේද? ඊට වඩා අඩුයි A නේද? BA ඊට පස්සේ C ඊට පස්සේ D. right? අනිත් පැත්තට අහන්නේ වැඩි වෙමින් යන පිළිවෙල. ඒතකොට D C A B. right? ඊළඟට බලන්න 8 ගානක් තියෙන්නේ නැවතත් ගානක් තියෙන්නේ.
මම මේ උගන්වනව තේරෙන්නේ නැති වුණොත් එහෙනම් මට ඒ වෙලම කියන්න. හරිද? රයිට්. අපිට ඊට පස්සේ උතර ආයෙ කතා කරන්න පුළුවන්. 8 අපිට කියනවා කැල්සියම් නයිට්‍රේට් ඉන්නවා CaNO3 2 ඒක ජලීය ද්‍රාවණයක් තියෙනවා 0.5 DM3 අපිට කියනවා මේක ඇස්සේ කැල්සියම් 2+ අන්තර්ගත වෙනවලු 20 මිලිග්‍රෑම්. අපෙන් අහන්නේ ද්‍රාවණයේ NO3- අයන සාන්ද්‍රණය MOL DM3 ලියන්න කියලා. right? ඉතින් මහලුක අමාරු දෙයක් නෙමෙයි මම මේ සංකල්පය පැහැදිලි කරන්න. අපි දන්නේ මෙච්චරයි. ඔය parts per million කතන්දරත් එක්ක කියන්නේ. අපි දන්නවා 1 ppm සමානයි 1 mg dm ඍණ 3. right? අපි දන්නවා අපි ගානක් හදද්දී ඝන ඩෙසිමීටරයට මිලිග්‍රෑම් කියන එක අපි පරිවර්තනය කරගන්නවා මවුල ඝන ඩෙසිමීටරයට වලින්. කොහොමද කරන්නේ? මෞලික ස්කන්ධයෙන් බෙදනව නේද? ඇයි මෙගෙන් බෙදුවහම G MOL ඍණයකින් බෙදුවහම මොකද වෙන්නේ? MOL ඍණය කියන එක උඩට එනවා. ඔන්න මෞල කෑල්ල හරි. DM ඍණ 3 අවුලක් නැහැ. ඒකේ හැමම තියෙනවා. කපාගෙන තියෙන අපිට මෙතන මිලිග්‍රෑමුයි මෙතන ග්‍රෑමුයි කියන එක. ඉතින් මේ දෙන්නම අපි එක එකට කියමු නේද? මම මේකත් ඔන්න මිලිග්‍රෑම් කරන්න. මිලිග්‍රෑම් කරන්න මම මොකද කරන්නේ? 10 3න් වැඩි කරනවා නේද? එතකොට මෙතන මොනවද තියෙන්නේ? ග්‍රෑම් නෙමෙයි තියෙන්නේ. මිලිග්‍රෑම්. ඉතින් ඒකට ඒක කැපිලා යනවා නේද? right. ඉතින් අපිට දැන් තියෙන මේ ගාන හරිය ලේසි. right. අපි මේ කැල්සියම් 2+ කියන එක නා 20 mg කියලා තියෙනවා. right. පරිමාවක් දීලා තියෙනවා. අපිට ගොඩ දා ගන්න පුළුවන් නේද? right. 20 mg කියන එක 20 mg තියෙන්නේ කොච්චරකද? 0.5 DM3 තුල. right. මෙතනින් එනවා mg DM ඍණ 3. ඊට පස්සේ මොකද කරන්නේ? කැල්සියම්ගේ මৌলিক ස්කන්ධය දීලා තිනවා කීයද? 40යි. ඒක G MOL ඍණ 1. ආයෙ මොකද කරන්නේ? මිලිග්‍රෑම් කරන්න 1000 වැඩි කරන්න. අපිට එතකොට එනවා කැල්සියම් 2+ ගේ සාන්ද්‍රණය නේද? අපි දන්නවා CaNO3 twice කියලා කියන්නේ මේක කැඩෙන්නේ කොහොමද? කැල්සියම් 2+ ලා එක්කෙනෙක්ටයි 2යි NO3 මයිනස් විදිහටයි නේද? කැල්සියම් ගේ සාන්ද්‍රණය හෙව්වනම් ඒක දෙකෙන් වැඩි කරා නම් අපිට NO3 මයිනස් ගේ සාන්ද්‍රණය ගන්න පුළුවන් නේ? එහෙනම් මේක වැඩි කරන්න දෙකෙන්. right? මම හිතනවා ගාන හදන විදිය තේරෙන්නේ නැති කියලා. right? ඒකක පරිවර්තනයක් විතරයි ඇත්තටම තියෙන්නේ. right? හරිම ලේසියි. බලන්න ඊළඟට 9 අපිට කියනවා පහත දැක්වෙන ඒවා අතරින් වැඩිම දීද්‍රව කූර්ණය. ඔය දීද්‍රව කූර්ණය කියන එක හොයාගන්න නම් අපි දැනගන්න ඕනේ විද්‍යුත් ඍණතාවය කියන එක ගැනයි හැඩය කියන එක ගැන. right විදුලි ඍණතාවය හැඩය දැනද මුකුත් කරන්න බෑ. right O3 බලන්න. දැන් O3 කියන කෙනා right මෙහෙමනේ ඉන්නේ. right අපි දන්නවා මේ මෙතන තමයි විදුලි ඍණතාව වෙනසක් එන්නේ. ඒක අතර ඒ මත ආරෝපණ තියෙන හින්දා. නේද? නැත්නම් එහෙම එන්නේ නැහැ නේද? right ඇමෝනියා හිතන්න. ඇමෝනියා කියලා කියන්නේ මෙන්න මෙහෙම කියන්නේ. NUG විදුලිනිතාවය N ගේ වැඩි. ඒතර මෙහෙට මොකද වෙන්නේ? මේ උඩ පැත්තට හැදෙනවා. රයිට් එක සැරේ හින්දා තව චුට්ටක් හැදෙනවා. NO2+ කියන කෙනා හිතන්න. NO2+ කියන කෙනා මෙහෙම ඉන්නවා මෙහෙම ඉන්නවා මේ මෙයාගේ මෙහෙට ඇදෙනවා මෙයාගේ මෙහෙට ඇදෙනවා මෙයාගේ දීර්ඝ ගුණය ශුන්‍යයි. රයිට්. ඊට පස්සේ බලන්න AlCl3 එයාගේ හැඩය මොකද්ද? තලීය ත්‍රිකෝණාකාරයි. ඉතින් අපි දන්නවා Cl ගෙන් මෙහෙට ඇදෙනවා මේ Cl ගෙන් මෙහෙට ඇදෙනවා මේ Cl ගෙන් මෙහෙට ඇදෙනවා මෙතන සම්ප්‍රයුක්තය මෙහෙට දෙන්නේ මේකෙත් කැපිලා යනවා. ICl4- බලන්න. අයඩින් ඉන්නවා, ක්ලෝරීන් ඉන්නවා, 4ක් ඉන්නවා. රයිට් 4යි 2යි කියන එක අපි අඳින්නේ මෙහෙම. අවුලක් නැහැ නේද? මෙහෙම මෙහෙට කැපෙනවා, මෙහෙම මෙහෙට කැපෙනවා, මෙහෙම මෙහෙට. සම්ප්‍රයුක්ත දෙයක් කැපිලා යනවා නේද? උත්තරේ වෙන්නේ කවුද? ඇමෝනියා. රයිට්. බලන්න 10. අපෙන් අහන්නේ තාපාංක වැඩිවීමේ අනුපිළිවෙල. ඉතින් ළමයි නැවතත් තාපාංකය ගැන කතා කරද්දී බලපාන සාධක දෙකයි තියෙන්නේ. අණුක ස්කන්ධය අන්තර් අණුක බල ප්‍රබලතාවය නේද? රයිට්. බලන්න CO2 ලා ඉන්නවා, SO2 ලා ඉන්නවා, N2 ලා ඉන්නවා, He ඉන්නවා, නියෝන් ඉන්නවා. රයිට්. මේ දෙන නම් ඉතින් උච්ච වායුන නේද? ඒතකොට මේ දෙන අතර ආකර්ෂණ බල කියලා එකක් නැහැ. එතනින් හීලියම් තමයි පොඩිම කෙනා නියෝන් ඊට වඩා ලොකුයි. ඒතර අපි දන්නවා හීලියම්ගේ තමයි තාපාංකය අඩුම. ඊට වඩා නියෝන්ගේ නම් වැඩි. ඊට පස්සේ තරක කරන්න දෙන්නේ මේගොල්ලන්ගේ. අපි දන්නවා N2 කියන කෙනා මොකද්ද? එයා කිසි අවුලක් නැහැ නේද? ආතල් එකේ මෙන්න මෙහෙම ඉන්න. right. මෙයාගේ දීර්ඝ ගුණ නම්ම නම් ඔය විදුලිනිතා වෙනසල් නම්ම නම් ඕව නැහැනේ. right. ඒ නිසා මෙයාගේ එහෙම ආකර්ෂණ බල කියලා එහෙම නැහැ. ලන්ඩන් බල තියෙන්නේ. එහෙනම් මෙයා තමයි ඊළඟට අඩු. ඊට පස්සේ කවුද? CO2 SO2. right. CO2 කියලා කියන්නේ මෙන්න මෙහෙම මේ වගේ රේඛීය කෙනෙක්. SO2 කියලා කියන්නේ මෙන්න මේ වගේ මෙහෙම කෝණික් කෙනෙක්. ඒ වගේම අපි දන්නවා කාබන්ට වඩා සල්ෆර් ලොකුයි. right. මෞලික ස්කන්ධය වැඩි.
right? එතකොට ආකර්ෂණ බල සංඛ්‍යාව අණුව ලොකු වෙන්න වැඩි. CO2 වඩා SO2, right? ලේසි නේද? මුල් MCQ දහනම් මාර ලේසියා, right? කිසිම අවුලක් නැහැ. හරිම ලේසි පේපර් එකක් කියලා කියන්න පුළුවන් ඉදින්නේ, right? මුල් MCQ 10 මං හිතනවා ප්‍රශ්න නැතුව ඇති කියලා. right? ඉතින් මම පොඩක් වෙනසක් කරන්න, right? නැත්නම් එක විදිහට කතා කරද්දී ඕගලන්ටත් බෝරින් වෙන හින්දා මම දැන් ගණන් ටික හදලා එන්නම් කියලා තමයි මම හිතාගෙන ඉන්නේ, right? අපි බලමු, right? 13. right? මම දැන් මෙතන ඉඳන් ගණන් හදන ටික තමයි මුලින්ම කරලා ඉන්නේ, right? ගණන් හදන කියන්නේ ඉතින් ලොකු දෙයක් නැහැ. sorry 14. බලන්න. සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට් කියන්නේ කවුද? Na2CO3. සහ සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට්. සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කිව්වත් එකයි, සෝඩියම් බයිකාබනේට් කිව්වත් එකයි. මේ මිශ්‍රණයක් රත් කරලා තියෙනවා. ග්‍රෑම් 4ක මිශ්‍රණයක් රත් කරලා තියෙනවා. දැන් ළමයි මෙහෙමයිද රසායනික ගණනයෙන් විතරක් නෙමෙයි මොනවාද මේ S ගොණුවේ තාප වියෝජනය නේද? right? සෝඩියම් කාබනේට් රත් කරා. ශෂිනි වියෝජනය වුණාද නැද්ද? සෝඩියම් කාබනේට් වියෝජනය වෙන්නේ නැහැ නේද? පළමු කාණ්ඩයේ කාබනේට් වියෝජනය නොවේ. ලිතියම් හැර. මොකද ලිතියම් හැමතිස්සෙම අර මැග්නීසියම් එක්ක නේද? නියම හොර සම්බන්ධතාවයක් තියෙනවද නැද්ද? රයිට්. ඒ නිසා ලිතියම් පොඩි අපගමනයක් තියෙනවා. ඒ හැර පළවෙනි කාණ්ඩයේ කාබනේට් වියෝජනය නොවේ. මෙයාගෙන් අපිට හම්බෙන්නේ තායි මොනවාද? සෝඩියම් කාබනේට්ම තමයි යා. රයිට්. ඊට පස්සේ කවුද? සෝඩියම් බයිකාබනේට්. දේශාන්. සෝඩියම් බයිකාබනේට් සහ වියෝජනය වෙනවද? ඔව් සෝඩියම් බයිකාබනේට් සහවියෝජනය වෙනවා. කවර බවටද? සෝඩියම් කාබනේටුයි ජලයයි කාබන් ඩයොක්සයිඩුයි බවට. right? මෙන්න මේ බවට තමයි වියෝජනය වෙන්නේ. right? අපි ගාන බලමු. හතරක මිශ්‍රණයක් රත් කරාම ස්කන්ධෙහි අඩුවීම කියලා කියන්නේ මොකක්ද? සෝඩියම් කාබනේට් නම් සොලිඩ් නේද? right? ජලය අපි දන්න හැම රත් කරපු හින්දා ඉතින් අපි කිත්තමු මේවා වාෂ්ප විදියට හම්බෙන්නේ නැද නේද? අඩු වෙන්න. right? ඒතර අඩුවීම අපිට කියලා තිනු කීයක්ද? 0.3 ග්‍රෑම් කියලා. දැන් මුලින් තිබ්බ 4ක් දැන් තියෙන්නේ 0.1යි. එහෙනම් ඉතුරු ගාන අපිට හොයන්න පුළුවන් නේද? 4ෙන් 0.1යි අඩු කරලා. right? ඒතර කීයද එන්නේ? 3.69 ග්‍රෑම් නේද? right? 3.69 ග්‍රෑම් වෙනවා. ඉතින් අවුලක් නැහැ ගාන හදන්න පුළුවන් අපිට. right බලන්න. මම ගන්නවා සෝඩියම් කාබනේට් අපිට ස්කන්ධ ප්‍රතිශතයක් ගැන අහන්නේ. right? ඒ නිසා මම ගන්නවා සෝඩියම් කාබනේට් x නම් මට කියන්න දේශාන් මේ සෝඩියම් බයිකාබනේට් කොච්චරක් තියෙනවද? සෝඩියම් කාබනේට් කියලා කියන්නේ 1 ග්‍රෑම් නම් සෝඩියම් බයිකාබනේට් කියන්නේ 4 ඍණ x නේද? right? 4 ඍණ x. මේ දෙන්නම 4යි නේද? 4 ඍණ x. එතන මෙයාගෙන් x හම්බුනා නම් මෙයත් මෙතන x නේද? right? මෙයත් මෙතන x. ඒ වගේම මොකද අපි දන්නවා මෙතන දැන් මෙයා වියෝජනය වෙන්නේ නැහැ නේ මේ ගානම තියෙනවනේ නේද? right? අපි පොඩ්ඩක් තුලිත කරගමු නේද? right? මෙතනට දෙකක් දාලා තුලිතයි නේද? ඒතර කාබන්ලත් මෙතන එක මෙතන එක හරි නේද? right? තුලිතයි. right? බලන්න. අපි දන්නවා මේ 3.69ක් අපිට හම්බුනේ මොනවද? සෝඩියම් කාබනේට් ස්කන්ධය නේද? right? අපි බලනවා. සෝඩියම් කාබනේට් ගෙන්ම හම්බුණු. right? x ධන මේ ස්කන්ධය ධන right? මෙතන තියෙනවා කීයද? 4 ඍණ x ස්කන්ධයක්. හැබැයි ඒක බෙදෙනවා සෝඩියම් බයිකාබනේට්ගේ මෞලික ස්කන්ධයෙන්. වැඩි කරනවා සෝඩියම් කාබනේට්ගේ ස්කන්ධය. right? එහෙම නැතු මෙතන ස්කන්ධය ගන්න බෑනේ මතක ඇත කියලා හිතනවා n සමානයි m බෙදීම m නේද? එතන ස්කන්ධය කියලා කියන්නේ මොකක්ද? සිම්පල් n වැඩි කිරීම කැපිටල් m. right? අපිට මෙතන තියෙන අපේ හැමතිස්සෙම ළමයි මවුල ගණන් එක්කනේ සම්බන්ධ කරන්නේ නේද? right? මම මේ සෝඩියම් කාබනේට් ස්කන්ධයකට ප්‍රකාශනයක් ගන්න යන්නේ. right? එතන මේ x මෙහෙමම තියෙනවනේ. මෙතන ඒක ගැන තර්කයක් නැහැ. ඒක අවුලක් නෑ. x කියන එක හැමම තියෙන මේ 3.69 ASCII. x කියන එක තියෙනවා. right? අපි දන්නේ නැත්තේ කවුද? මෙන්න මෙතනින් හම්බෙන සෝඩියම් කාබනේට් තමයි දන්නේ නැත්තේ. එතන අපි බලනවා මෙතන සෝඩියම් බයිකාබනේට් මවුල කොච්චරක් තියෙනවද? 4 ඍණ x බෙදීම සෝඩියම් බයිකාබනේට්ගේ මৌলিক ස්කන්ධය නේද? right? මৌলিক ස්කන්ධය අපි ඕනම් පැත්තකින් හොයමු. right? පැත්තකින් හොයමු අපි. ඉතින් ලොකු ගාණක්
නේද? අවුලක් වෙන්නේ නැහැ. රයිට් මම පොඩ්ඩක් එන්න. රයිට් බලන්න. මෙතන අපි බෙදුවා සෝඩියම් බයිකාබනේට්ගේ මෞලික ස්කන්ධයෙන්. එතකොට අපිට එනවා සෝඩියම් බයිකාබනේට්ගේ මවුල ගණන. මේ මං හෙව්වේ යාගේ මවුල ගාන. අපි දන්නවා මේ සෝඩියම් කාබනේට් මෙතන හම්බෙන මවුල ගානට රයිට් මේ 4 ඍණ x බෙදීම සෝඩියම් බයිකාබනේට්ගේ මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෙතන තිබ්බ මවුල ගානනේ. රයිට් අපි දන්නවා 2ට 1යි. එහෙනම් මෙතන තියෙන මවුල ගාන ගන්න බලන්න මේක දෙකෙන් බෙදුවා නම් නේද? රයිට් මවුල ගාන එනවා. රයිට් මේ ගත්තේ මම මොනවාද සෝඩියම් බයිකාබනේට් ගින හම්බුනේ සෝඩියම් කාබනේට් මවුල ගාන. ඊට පස්සේ මොකද කරන්නේ අපි මේ ස්කන්ධය කරන්න යන්නේ මේ අපි යන්නේ 3.69ට සමාන කරා. රයිට් ආයෙ මොකද කරන්නේ මම සෝඩියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධයෙන් වැඩි කරනවා. රයිට් ඉතින් මම සෝඩියම් බයිකාබනේට්ගේ මෞලික ස්කන්ධය දන්නව නම් සෝඩියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය දන්නව නම් මට ප්‍රකාශනයේ සුළු කරලා x හොයන්න පුළුවන් නේද? රයිට් මම ඔයගලන්ට ගාන හදන විදිය කියලා දෙනවා විතරයි. හරිද? ඔයගොල්ලෝ හැදුවේ නැත්තම් කලින් ගානේදී මේක හදන්න ඕනියා. රයිට් බලන්න 15. මොකද්ද කියන්නේ? යම් කිසි උෂ්ණත්වයකදී. රයිට් A ගෑස් මේ සමතුලිතතාවෙන් තියෙන්නේ A ගෑස් 2යි B ගෑස් වල B ගෑස් C ගෑස් දාන D ගෑස් වල මෙයා K1 ලු මෙයා K2 ලු අපෙන් අහන්නේ උෂ්ණත්වයේදී උෂ්ණත්වය වෙනස් කරලා නැහැ මොකක්ද අහන්නේ A ගෑස් එක 2යි C ගෑස් දාන 2යි D ගෑස් වෙන්න නම් සමතුලිතතාව නියතය අපෙන් අහන්න. ඉතින් මෙන්න මේක මගේ පළවෙනි සමීකරණය මේක මගේ දෙවෙනි සමීකරණය. එකෙනුයි දෙකෙනුයි කොහොමද මම මේ තුන්වෙන කියන එක අරගන්නේ කියන එක තමයි මෙතන ප්‍රශ්නේ. රයිට්? මට පේනවා A තියෙනවා මෙතන කිසි අවුලක් නැහැ නේද? පළවෙනි එක අවුලක් නැහැ. රයිට්? හැබැයි මේ පැත්තේ 2යි B තියෙනවා B මට මේකේ පේන්නේ නැහැ. හැබැයි මෙතන B තියෙනවා හැබැයි තනි එකක් තියෙන්නේ. අපි ඒක බලමු මොකද උනේ කියලා. මේ පැත්තේ මට පේනවා C තියෙනවා D තියෙනවා හැබැයි ඒ දෙක දෙකෙන් ගුණ වෙලා තියෙන්නේ නේද? එහෙනම් මේ දෙවෙනි සමීකරණය දෙකෙන් ගුණ වෙනවා ඇති නේද? රයිට්? මොකද ප්‍රතික්‍රියක තියෙන පැත්තෙමයි තියෙන පළක් තියෙන පැත්තේ තියෙන කිසි අවුලක් නැහැ නේද? ළමයි හොඳට මතක තියාගන්න. සමීකරණයක රයිට් පද දෙකෙන් වැඩි වෙනවා නම් මතක තියාගන්න නියත ඒවැ මොකද වෙන්නේ දෙකේ බලයට යනවා නේද දෙකේ බලයට යනවා හිතන්න මොනවා හරි සමීකරණයක් එකතු වෙනවා නම් ඒවැ නියත මොකද වෙන්නේ වැඩි වෙනවා K1 වැඩි කිරීම K2 right හිතන්න මොනවා හරි සමීකරණ දෙයක් අඩු වෙනවා කියලා. එහෙනම් මොකද වෙන්නේ? K1 බෙදීම K2. right මේ හරියම සරල දෙයක් මම කියලා දෙන්න. right බලන්න එතකොට මොකද වෙන්නේ කියලා. දැන් මෙතන එහෙනම් මොකද උනේ? බලන්න K1 තියෙනවා K2 තියෙනවා. සමීකරණ දෙක එකතු වෙනවා. එකතු වෙන්නේ දෙවෙනි සමීකරණ දෙකෙන් වැඩි වෙලා නේද? එතකොට මෙතන K1 වැඩි කිරීම K2 හැබැයි මේ K2 වල වර්ගයක් තියෙන්න ඕනේ නේද? මොකද දෙකෙන් වැඩි වුණා කියලා කියන්නේ මේක වර්ග වෙනවා. ඉතින් එහෙම උත්තරේ තියෙන කීයද? උත්තරේ අංකය 3. right මම හිතනවා අවුලක් නැහැ කියලා. right ඉතින් මම මේ MCQ ටිකක් තමයි අද ඇත්තටම කතා කරේ. හරිද? right අපි වැඩේ පිළිවෙලට කරගෙන යමු. මට ඔයගොල්ලන්ට පොඩි ආරම්භයක් දෙන්න තමයි ඇත්තටම ඕනි උනේ. පන්තියේ කෙරෙන්නේ කොහොමද මෙහෙමයි කියලා කියන්න. හරිද? ඉතින් ඔයගොල්ලන්ට ළමයි ඊළඟ සතියේ homework මම මතක් කරගෙන යන්නම්. මට ක්ලාස් එක ආය අපි තියෙනවා ක්ලාස් එක බදාදා. right මම කතා කරන් යන්න. right අපි හම්බෙනවා ඊළඟ බදාදා. right අපි 7:00ට හම්බෙන normally 7:00 10:00 තමයි තියෙන්නේ right බදාද නෙමෙයි සඳුදා නේද right sorry සඳුදා අපි සඳුදා ඉඳන් ලස්සනට වැටික් කරන් යමු right මට හිතන පොඩි අවබෝධයක් එන්නද කියලා සඳුදා සහ බ්‍රහස්පතින්දා තමයි අපේ ක්ලාස් එක තියෙන්නේ right ළමයි මේ මට ඔයගොල්ලෝ සමුද බ්‍රහස්පතින්ද හැර ඕගොල්ලන්ට පුළුවන් දවසක් තිබ්බොත් කියන්නේ මට පුළුවන් දවසකට ආයෙ තියෙන ඉතින් බදාද විතරයි ඉතින් දවස්වල වෙනසක් මොන හරි වෙන්න තියෙනවා නම් කියන්න මම මේ පොඩි ආරම්භයක් ගත්තේ වෙන්න ඕනි කොහොමද කියන්න හැබැයි මතක තියාගන්න අනිවාර්යෙන් හැම සතියකම පාස් පේපර් එකක් යන්න ඕනියා හැම සතියකම පාස් පේපර් එකක් යන්න ඕනේ. ඒතර මේ 2010 පටන් ගත්තේ වලද MCQ කරා බොහොම හොඳයි right ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙනවා second part එක කරන්න structure තියෙනවා essay තියෙනවා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම දැන් ඊළඟ සමුදා පන්තිය තියෙනවා right ඊළඟ සමුදා පන්තිය දෙනවා ඉතින් මම පන්තිය තියේදී පන්තියට කලින් මම බලාපොරොත්තු වෙනවා ඔයාලා මට කරලා එවයි කියලා නේද අපේ ආයෙ හම්බෙන්නේ 23 right අද 19 අපේ ආයෙ හම්බෙන්නේ 23 right 23 හම්බෙද්දී 2010 part 2 අනිවාර්යෙන් කරලා
හරි වැරදි දාලා ලකුණු දාන්න ඕනේ නැහැ. හරිද? එහෙම ඕනේ නැහැ. හරි වැරදි දාලා ඉවර වෙලා මෙන්න මේව තමයි බැරි මට මේව තමයි ඕනි කියන එක මට අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මම බැඳිලා ඉන්නේ ඔයාලට ඕනි දේ නේද මම කතා කරන්න ඕනි. ඒ නිසා හරිද? අපේ 23 හම්බෙන්නේ. ඊට අමතරව right 23 අපි හම්බෙන්නේ. ඒතකොට 23 වෙනිදා මම සම්පූර්ණයෙන්ම 2010 MCQ පේපර් එක කතා කරලා ඉවරලා සෙකන්ඩ් පාර්ට් එකත් මම කතා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඕගොල්ලන්ට බැරි ටික අල්ලගත්තාම මට ලේසි. ඉතින් අපි අද ටිකක් තමයි අතරම කරේ. මොකද මට ආරම්භයක් ගන්න තමයි ඕනේ උනේ. ඒ හින්දා ඉතින් යාළුවෝ ඉන්නවා නම් වහාම මතක් කරන එකනේ. මේක තමයි අන්තිම chance එක. right? මං හරිය කැමති බිඳුවේ මට්ටමේ ඉන්න ෆේල් වෙන්න S එකක් C එකක් අන්න ඒ වගේ මට්ටමේ ළමයි ඉන්නවනම් මං හරි කැමති. right? මොකද යාළුවෝ මැද්ද තව මහන්සි වෙන්න ඕනේ නේද? මොකද එතනින් එහාට ගන්න. හරිද? ඒ නිසා යාළුවෝ දැනුවත් කරන්න. එන්න ඇවිල්ලා එක දවසක් ඇවිල්ලා බලන්න. right? එක දවසක් ඇවිල්ලා බලන්න මේක මෙහෙමම සෙට් වෙලා යන්න. හැබැයි මාතක වැඩ නම් කරන්න ඕනේ. හොඳද? ඒට උනම 2010 කරන අතරතුරේ මම දැන් තව පොඩි වැඩක් දෙන්න යන්නේ. right? ඊළඟ සතියේ මම කතා කරනවා ඕගනික් ගැන. ඕගනික්. right? ඒතර 23 වෙනිදා තනිකර 2010 පේපර් එකේයි. right? ඊට පස්සේ ආයේ 26 වෙනිදා බ්‍රහස්පතින්දා ඕගනික් මම කතා කරා. right? අපි එහෙම තමයි දවස් බෙදාගෙන කරන්නේ නැත්තම් නේද? ඔක්කොම එක දවසේ කරන්න අමාරුයිනේ නේද? right? 23 වෙනිදා එතකොට 2010 පේපර් එක කතා කරනවා 26 වෙනිදා අපි ඕගනික් ගැන කතා කරනවා. ඉතින් මෙහෙමයි. ඔයාලා බලලෙන තරමට ඔයාලට හොඳයි. නමුත් තේරුන්නේ නැහැ කියලා පොඩ්ඩක්වත් බය වෙන්න එපා. කලින් ඒව තේරිලා නැහැ එහෙම කියලා හිතන්න එපා. right? නමුත් මම කැමතියි ඔයගොල්ලෝ ටිකක් මොනවාද ඕගනික් වල තියෙන්නේ කියලා වචනයක් දෙයක් හරි බලාගෙන එනවනම්. right? මම කතා කරනවා සම්පූර්ණයෙන් මම සම්පූර්ණයෙන් කතා කරනවා. right? මේ පැය තුන නම් අද ඉතින් මට කතා කරන්න. නමුත් මම ආරම්භයක් අරගෙන යම්තාක් දුරමකට යනවා. right? අපේ plan එකක් එක්ක වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට වැඩ කරන්න set වෙන්න. ඔයාලා මට ජුනි 23ට කලින් 2010 second part එකත් කරලා ඉවන්න. හරිද? මට MC වල තව කතා කරන්න ගොඩක් තියෙනවා. මම හරීම හිමින් කතා කරේ. right? මම හරීම හිමින් හොඳට වෙලාව අරගෙන පොඩි තැන ඉඳන් මම කතා කරේ. ඉතින් එහෙම කතා කරන්න පේපර් මුල් ටික විතරයි. හරිද? මොකද ඔයගොල්ලෝ හැදුණා කියලා මට තේරුණාට පස්සේ මම මගේ වේගය ටිකක් වැඩි කරනවා. වේගය ටිකක් වැඩි කරනවා. ඊට පස්සේ පාස් පේපර්ස් කතා කරද්දි එක මේවා හුවෙන්නේ ඕනි තරම් තියෙනවා. එතන මම කියලාන මම අතන්දි කතා කරා කියලා. right? ඒ නිසා ඔයගොල්ලෝ නෝට් එකක් දාගෙන ඔයාලගේ තේ තමයි වැඩි ටික තියෙන්නේ. ඉතින් ඒ නිසා මතක තියාගන්න අපි පන්තියේ හැමදාම සවුන්දා සහ බ්‍රහස්පතින්දා දාගම ඔයගොල්ලන්ට වෙනසක් තිබ්බොත් කියන්න බදාදට ඕන නම් shift කරගන්න පුළුවන්. right? එදා free මට වෙලාව වෙනසක් එන්න ඕන නම් කියන 7:00 10:00 අමාරුයි වගේද ක්ලාස් හරි මොනවා හරි තිබිලි ඉවර වෙලා ඊට වඩා රෑ වෙනවද නැත්නම් අපි රෑ වෙන්න කරමුද ඒක ඔයාලගේ decision එකක්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. 12 වෙනකම් පුළුවන්. රෑ 12 වෙනකම් මං ඉන්නවා. right? ඒ නිසා ඊට කලින් වෙලාවක් මට බලලා set කරලා කියන්න. දිගටම මේ විදිහට වැඩ කරගෙන යමු. මතක තියාගන්න. අවසන් සති 20ම. අවසන් සති 20 විෂයන් 3ටම මහන්සි වෙන්න ඕනි. ඒකත් මතක තියාගන්න. මොකද A level කියලා කියන්නේ එක විෂයක් නෙමෙයි. කවදාවත් එක විෂයක් නෙමෙයි. විෂයන් 3ක්. විෂයන් 3ක්. එතකොට මේ මම ඔයගොල්ලන්ට කරන වගේ සතියේ පාස් පේපර් එකක් Tamanට අනිත් විෂයන් දෙකට කෙරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. right? අනිවාර්යෙන් පටන් ගන්න ඕනේ. බයොලොජි වල පොඩි ඉෂුව එකක් තියෙනවා. අර පාස් පේපර්ස් ගොඩක් කරන්න බෑ නේද? 2019 ඉඳන් කරන්න පුළුවන් නේද? right? එහෙමනම් මොකද කරන්න ඕනේ? අපේ අඩුතරම මේ පළාත් පේපර් එකක් හරි ස්කූල් පේපර් එකක් හරි වෙන මොනවා හරි පන්තික පේපර් එකක් හරි හොයාගෙන කරන්න ඕනේ. පාස් පේපර්ස් එහෙම බෑ අපිට පරණේව කරන්න කියලා අපි නොකර ඉන්න බෑ යා. right? combined maths වල නේද PO තියෙනවා applied තියෙනවා. ඕගොල්ලන්ට හරියට නේද maths කරන ළමයි කියලා කියන්නේ උන් නිකන් subject 4ක් කරනවා වගේ තමයි ඉතින් right? එතන PO කරන්න දවසක් දා ගන්න ඕනේ applied කරන්න දවසක් දා ගන්න ඕනේ නේද? ඒවැ මොනවද දැන් මම රචනා ප්‍රශ්න ටිකක් හරි මොන හරි නේද? කෙටි ප්‍රශ්න වගේක් තියෙනවා. ඒ ටිකේ හැමදාම මෙන්න මොනවද ඒ ටික set කරගන්න ඕනේ. වැඩ තියෙනවා ඉතින් ඕනි තරම්. ඊළඟට physics වලත් එහෙමයි. මම මොනේ essays ටිකද කරන්නේ මම දැන් මේ දවස්වල මම physics වල structured essays ටික කළා මම practical ටිකට set වුණා. right? agri කරන ළමයි ඇති. agri වල ආයෙ නැවතත් තියෙන පාඩම් කිරිල්ලක් නේද? right? ඒ නිසා තමන් දන්නවා තමන්ගේ විෂය කොහොමද කියලා. ඉතින් වැටික් කරන එක අතිශය වැදගත්. ඉතින් මේ කෙමිස්ට්‍රි වලට මහන්සි වෙලා ඉතුරු විෂයන් වලටත් මහන්සි වෙන්න ජය නියතයි. right? මෙතන ඉන්න හැම ළමයෙක්ම ඒ තුනක් ගැන තමයි හීන දකින්න ඕනේ. තමන්ට පුළුවන් ද බැරිද අපිට ඒව දාන්න නැහැ. තේරුණාද? ඒ තුනක් ගැන හීන දැක්කොත් අඩුමතරම මොනවාද? B3කින්වත් නතර වෙයි කියලා හිතමු නේද? ඒ නිසා ඒ තුනකින් හීන දකින්න. right? එතකොට අඩුමතරම B3කින්වත් නතර වෙයි. තාමත් තියෙනවා සති 20ක්. සති 20ක් තියෙනවා. right? ඒ නිසා හැමෝම එහෙනම් වැඩ කරන්න අපි ඊළඟ දවස් නම් ක්ලාස් එක ලස්සනට පිළිවෙලට කරගෙන යමු. මම අද ඇත්තටම ආරම්භයක් තමයි දුන්නේ. ඉතින් යාළුවෝ ඉන්නවනම් ඇත්තටම තාමත් එන්න කියන්නේ මොකද මම බොහොම චූටි ප්‍රමාණයක් තමයි කරේ අදත් නේද? ඒ නිසා ඔයගොල්ලන්ගේ ලකුණු ගණන් මම දැක්කා නේද?
ඉතින් ඕගොල්ලොත් එක්ක මට ඒතර කතා කරන්න ලේසියි. ඕගොල්ලන්ට මොනවද ඕනි මොනවද බැරි වැඩිපුර බැරි මොනවද? ඒව කොහොමද කොට දාගන්නේ? ඉතින් අපේ හැම දෙයක්ම කතා කරලා හරිම සුහද විදියට කතා කරගෙන යමු. මොකද ඕගොල්ලෝ නේද අපි අතර ලොකු වයස් පරතරයක් නෑ නේද? මගේම නංගිලා මල්ලිලා වගේ මම ඔයාලට අක්ක කෙනෙක් වගේ ටීචර් කෙනෙක්ටත් වඩා අක්ක කෙනෙක් කියලා කියන සමීපයිනේ නේද? ඒ නිසා අපිට හරි ලේසියෙන් වැඩේ කරගෙන යන්න පුළුවන්. හැබැයි මට ඔයාලගේ උපරිම සපෝට් එකක් ඕනේ නේද? උපරිම සප් එකක් ඕනේ ඔයාලගේ පැත්තෙන්. ඔයාලා මාත් එක්ක හැමතිස්සෙම කමියුනිකේට් කරන්න ඕනේ. මේක නිකන් අර එක්තරා පන්තියක් කියලා නම් අර හිතන්න එපා. ඉතින් මං ආස නෑ හැම. මාත් එක්ක කතා කරන්න ඕනේ. මොකද අපි කතා කරලා තමයි ප්‍රශ්න විසඳන්නේ. නැත්නම් මේ ඔන්ලයින් කරද්දී ඔයාලා ඔහෙනිදි මම මෙහෙනිදි නේද? හරි අමාරුයිනේ. ඒ නිසා ඉතින් මෙහෙම කරන්න බෑ ලයිව් යන ක්ලාස් එකක් විදිහට නේද? ඕගොල්ලෝ එහෙම සෙට් වෙන්න ඕනේ. මට මොනවා හරි කරගන්න තියෙනවා නම් පාඩම් හරි මොනවා හරි බැරි ටිකක් හරි මට කියන්න අනිවාර්යෙන්. අපේ ටික බලලා කරමු. එහෙනම් අදට අපි good night කියලා සමුදෙමු නේද? අපි ඊළඟ දවස් නම් අනිවාර්යෙන්ම 7:00 10:00 අපි හරියටම ලස්සනට ක්ලාස් එක කරමු. right good luck හැමෝටම. හැමෝම වැඩ කරන්න ඕනේ. හැමෝම දිනන්න ඕනේ. එච්චරයි වෙන්න ඕනේ එකම දේ.